ළමයි අපි මේ ප්‍රැක්ටිස් සෙෂන්ස් කිහිපයක් දාලා ඔයාලගේ පේපර්ස් වලට ගන්න පුළුවන් ලකුණු මට්ටම උඩට දාගන්න තමයි මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ. මේකේ පළවෙනි දවස තමයි අද. අද ඒතකොට ළමයි ත්‍රිකෝණමිති ප්‍රස්ථාර අඳින කොටස පොඩ්ඩක් කියලා දීලා ගණන් කිහිපයක් හදනවා. අපි මේ වෙනකන් රිවිෂන් පන්තියේ උගන්වපු තීරි කරුණු වලින් ත්‍රිකෝණමිතිය. රයිට්. මාතෘකාව ලියාගමු ළමයි පළවෙනිටම ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර ඇඳීම. ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර. හරි. ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර. ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර. හරි. සරල එකකින් පටන් ගමු. මේ හැඩය මේ මං අඳින පළවෙනි ප්‍රස්ථාරයේ හැඩය අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ ළමයි. මම මේ අඳින්නේ y සමානයි sin x ගේ ප්‍රස්ථාරය. y සමානයි sin x. මේ හැඩය මතක තියාගන්න ඕනේ. මේ හැඩය මතක තියාගත්තාම අනිත් ඕන එකක් ඇඳ ගන්න පුළුවන්. හරි. sin x ගේ ප්‍රස්ථාරය. අපෙන් ළමයි අත්‍තරම A level පේපරේ අඳින්න අහන්නේ sin සහ cos ගේ ප්‍රස්ථාර විතරයි. මොකද tan ගේ ප්‍රස්ථාර වල අඳින්න දෙයක් නැහැ. හරි. sin සහ cos ගේ තමයි අහන්නේ. හරි. මෙන්න ළමයි මම අඳින්න යන්නේ දැන් sin x ගේ ප්‍රස්ථාරය. sin x ට උපරිමගයක් තියෙනවා ළමයි. කීයද ඒක? ධන 1යි. ඒ වගේම ළමයි sin x ට අවමගයකුත් තියෙනවා. ඒ කීයද? ඍණ 1යි. එතකොට ළමයි මේ අඳින ප්‍රස්ථාරය කවදාවත් ධන 1ට වඩා ඉහළින් පිහිටන්න බෑ. ඒ වගේම ඍණ 1ට වඩා පහළින් පිහිටන්න බෑ. ඒකින්ද මම මෙන්න මෙහෙම ධන 1 සහ ඍණ 1 ගාවෙන් කඩඉරි දෙකක් ඇඳ ගන්නවා. ඊළඟ අපි දන්න ඒව ළමයි sin බිඳුව බිඳුවයි. එතකොට මෙයා මෙතන බිඳුවනේ. බිඳුවෙන් පටන් ගන්න ඕනේ. බිඳුවෙන් පටන් අරන් ළමයි මෙහෙම උපරිමයකට යනවා. අනේ උපරිමයක් එන්නේ ළමයි sin 90 දිනේ. sin 91යිනේ. ඊට පස්සේ ළමයි ආපහු එහෙම අවමයකට එනවා. අවමයකට නෙමෙයි මේ x අක්ෂයට එනවා. ඊට පස්සේ ළමයි ඕම ගිහිල්ලා මෙන්න මෙතනින් අවමයක් එනවා. හැරුමක් තියෙනවා ආපහු. ඊට පස්සේ ආපහු උඩට යනවා. ආපහු උපරිමයක් එනවා. ආපහු අවමයක් එනවා. ඕම දිගට යනවා. ඍණ පැත්තටත් එහෙමමයි ළමයි. මෙන්න මෙහෙම අවමයක් ඇවිල්ලා ආපහු උපරිමයකට එනවා. ආපහු x අක්ෂය කපාගෙන ගිහලා අවමයකට එනවා. ආපහු ඕම දිගට එනවා. හරි. එතකොට ළමයි මෙන්න මේකේ අපි දැනගෙන ඉන්න ඕන ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. ඒ දෙකේ පළවෙනි එක තමයි ළමයි මෙන්න මේ උස පරතරය. x අක්ෂයේ ඉඳන් මෙන්න මෙයා ගමන් කරන උපරිම උස පරතරයට අපි කියනවා ළමයි විස්තාරය කියලා. විස්තාරය. හරි. එතකොට මේක මේ අත්‍තරම x අක්ෂය දෙපැත්තේ සමමිතික නෑ. මම නිකමට කියන්නම් සමමිතික අක්ෂය කියලා නම් පැහැදිලි කරගන්න ලේසි වෙන්න. හරි. සමමිතික නෑ. හරි. මම නිකමට කියන්නම් සමමිතික කියලා. එතකොට මේ සමමිතික අක්ෂයේ ඉඳන් ප්‍රස්ථාරයේ ඉහළටයි පහළටයි ගමන් කරන උපරිම පරතරය තමයි ළමයි විස්තාරය කියලා කියන්නේ. හරි. එතකොට මේ තියෙන්නේ විස්තාරයක්ම තමයි. විස්තාරය. හරි. එතකොට මේකේ හැටියට නම් ළමයි මේ විස්තාරය එකයි. මේ අදෝ ප්‍රස්ථාරයේ හැටියට මේක එකයි. ඊළඟට ළමයි ආවර්තය මතක තියාගන්න. ආවර්තය කියන වචනේ. ආවර්තය කියලා කියන ළමයි ප්‍රස්ථාරයේ යම් ලක්ෂයක් ප්‍රස්ථාරයේ මේ අදෝ ප්‍රස්ථාරයේ යම් ලක්ෂයක් වගේම ලක්ෂයක් හම්බෙන්න x අක්ෂය දිගේ කොච්චර දුරක් ගමන් කරන්න ඕනේද කියන එක තමයි ආවර්තය කියන්නේ. එහෙමත් නැත්නම් මේක ඔයාලට අර සරලව මතක තියාගන්න පුළුවන් තරංගායාමයේ තියෙන. තරංගායාමයේ තමයි මේ ආවර්තය විදිහට සලකන්නේ. මේ බලන්න. මෙන්න මේ දුර තමයි ළමයි ආවර්තය. ඒතකොට ළමයි ඇත්තට මේ ආවර්තය කියලා කියන්නේ ත්‍රිකෝණමිතික අනුපාතයක එකාගයක් නැවත එන්න පටන් ගන්නදී ගෙවා ගිහින් තියෙන කෝණය. හරි. ඒක තමයි ආවර්තය කියන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් ඒක අර සාමාන්‍යයෙන් අර අපි වෘත්තපාදවලදී එහෙම ඉගෙන ගන්නවනේ මෙන්න මෙහෙම කතාවක්. මේක 0යි 90යි 180යි 270යි ආපහු මෙහෙ පිහිටුමට එන්නේ කීයක් ගියාට පස්සේද ළමයි අංශක 360ක් ගියාට පස්සේ තමයි ආපහු මුල් පිහිටුමට එන්නේ නේ. එහෙනම් මේ ආවර්තය කියන්නේ අංශක 360යි. එතකොට අපි අංශක වලින් දැන් ගණන් හදන්නේ නැහැනේ. මේක ළමයි 2යි 5. හරි. ආවර්තය 2යි 5. මොනෝක මතක තියන්න.
y සමානයි sin x ප්‍රස්ථාරයේ විස්තාරය 1යි ආවර්තය 2යි ෆයි. ඊළඟට ළමයි මේ පුඩු වල මෙන්න මේ දිග මේ සම්පූර්ණයෙන් භාගයයි. එතකොට ළමයි මෙතන ෆයි. මේ දිග මේ සම්පූර්ණයෙන් භාගයයි. ඒ කියන්නේ මේක ෆයි බෙදීම 2යි. මෙතනත් එහෙමමයි ළමයි. මෙතන එතකොට 3යි ෆයි බෙදීම 2යි. එතකොට මේ පුඩුවකින් කියන ළමයි 180ක් මේ අවස්ථාවේදී. පුඩුවකින් කියන්නේ 180ක් ඒකෙන් භාගයක් කියන්නේ 90ක් දැන්. ඊට මෙතන ගියොත් එහෙම මේ විදිහම ළමයි 5යි ෆයි බෙදීම 2යි. ඊළඟට මේක 3යි ෆයි. ඔහොම දිගට යනවා. ඍණ පැත්තෙත් එහෙමමයි ළමයි. මෙතන ඍණ 2යි ෆයි. මෙතන ඍණ ෆයි. මෙතන ළමයි ඍණ ෆයි බෙදීම 2යි. මෙතන ඍණ 3යි ෆයි බෙදීම 2යි. හරි? මේක ඍණ ෆයි, මේක ඍණ ෆයි බෙදීම 2යි. මෙතනත් එහෙමයි ඍණ 5යි ෆයි බෙදීම 2යි. ඕමම දිගට යනවා. ඒතර සාමාන්‍යයෙන් අපිට මේ පරාසයක් නැතුව ප්‍රස්ථාරන්දන කිව්වොත් ළමයි මේ පැත්තට පුඩු 2ක් 3ක් විතර අඳින්න මේ පැත්තට පුඩු 2ක් 3ක් විතර උපරිම ඇඳලා තියන්න. ඒතර මතක තියාගන්න මෙයාගේ විස්තාරය 1යි ආවර්තය 2යි ෆයි. රයිට්. ඇඳ ගන්නකො ළමයි. විස්තාරය 1යි ආවර්තය 2යි ෆයි. ලස්සනට ඇඳ ගන්න. විස්තාරයයි ආවර්තයයි. හරියට මතක තියාගන්න. විස්තාරය 1යි ආවර්තය 2යි ෆයි. රයිට්. එනකො ළමයි. දැන් මෙන්න මේකෙන් අපිට හැම වෙලේම දෙන්නේ නැහැ y සමාන sin x අඳින්න. අපිට මේක පොඩ්ඩ වෙනස් කර දෙනවා. රයිට්. මේ බලන්නකො ළමයි. ඒතර සාධාරණව ගත්තාම ළමයි අපිට පුළුවන් වෙන්න ඕනේ අඳින්න දීලා තියෙන ත්‍රිකෝණමිතික ශ්‍රිතය දැක්කහම එයාගේ විස්තරය කීයද ආවර්තය කීයද කියලා හොයාගන්න. හරි? ඒතර ළමයි ත්‍රිකෝණමිතික අනුපාත කිහිපයක් තියෙනවා අඳින්න බෑ. එකක ඒවා විතරයි අපි අඳින්නේ. රයිට්. y සමාන sin x ගත්තොත් ළමයි මෙයාගේ දැන් මම කිව්වා අපි ඇඳලා පෙන්නවා විස්තරය 1යි. විස්තරය 1යි. හරි? ආවර්තය 2යි ෆයි. විස්තරය 1යි මම මෙතන ලියන්න ආවර්තය 2යි. මේ හරිය ලියන්නම්කෝ. ආවර්තය
2යි 5. මම ඕක ලියන්න මෙහෙම 2යි 5 බෙදීම 1 කියලා. හරි. right. මෙන්න මෙහෙමයි ළමයි විස්තරයෙන්. විස්තරයෙන් නෙමෙයි y සමානයි කියලා අපිට දීලා තියෙන ත්‍රිකෝණමිතික අනුපාතයේ ඉදිරියෙන් තියෙන ඉලක්කම තමයි විස්තරය වෙන්නේ. හරි. ඉදිරියෙන් තියෙන ඉලක්කම තමයි විස්තරය වෙන්නේ. ආවර්තය වෙන්නේ ළමයි මෙන්න මේ කෝණයේ සංගුණකය. මෙතන තිබ්බේ 1x නේ. ඒ සංගුණකය තමයි මෙතන ගන්න. සංගුණකය. එතකොට 2යි 5 බෙදෙනවා මෙන්න මේ සංගුණකයෙන්. අන්න ඕක මතක තියාගන්න. විස්තරය ගන්නේ ත්‍රිකෝණමිතික අනුපාත ඉස්සරහා තියෙන සංගුණකයෙන්. ආවර්තය ගන්නේ කෝණයේ සංගුණකයෙන් බෙදෙනවා කාවද? 2යි 5. 2යි 5 බෙදෙනවා කෝණයේ සංගුණකයෙන්. එතනින් තමයි අපි ආවර්තය ගන්න. හරි. මේක ලියාගන්න. විස්තරය ආවර්තය ගන්න විදිහ මතක තියාගන්න. ඊටසලම නිකම් ප්‍රස්තාරය අඳින්න පුළුවන්. හරි ලේසියි මේක. විස්තරයයි ආවර්තය ගන්න විදිහ මතක තියාගත්තා නම් හරි ලේසි. හරි. මේ බලන්න. y සමානයි 2යි sin x ගන්න යන්න. y සමානයි 2යි sin x. ඒකේ ළමයි ආවර්තයයි විස්තරයයි ලියාගෙන ඉමු. හරි. ආවර්තයෙන්නේ ළමයි 2යි 5 බෙදන්න ඕනේ කෝණයේ සංගුණකයෙන් 1යි. එතකොට ආවර්තය 2යි 5. විස්තරය ගන්න කොහොමද ළමයි? විස්තරය සමාන වෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණමිතික අනුපාතයේ සංගුණකය. ඉස්සරහින් තිබුණු සංගුණකය කීයද? 2යි. මොන ළමයි ආවර්තය හොයාගත්ත 2යි 5 කියලා විස්තරය හොයාගත්ත 2යි කියලා. දැන් අඳිනවා ප්‍රස්ථාරය. මේ බලන්න. xy අක්ෂ දෙක ගහගමු. පුඩු දෙකක් විතරක් අඳිමු ළමයි. වැඩි ඕනේ නැහැ. right. උපරිම අගයක් ඉර ගහගන්න. දැන් ඒක එකයි නෙවෙයි. හැම වෙලේම එකයි නෙමේ. y සමාන sin x ක තමයි එක වෙන්නේ. මෙයාගේ වෙනසේ හැබැයි උපරිමයයි අවමයයි තියෙනවා. ඒ අගය තීරණය කරගමු. right. ඔය සාමාන්‍ය විදිහට ප්‍රස්ථාරය අඳින්න. උපරිමයයි අවමයයි ආපහු උපරිමයයි ඕම යන. හරි. මේ පැත්තට සාමාන්‍ය විදිහට අඳින්න ප්‍රස්ථාරය. හරි. මේක පොඩ්ඩක් ඇද වුණා වගේ වුණා ඒක ගණන් ගන්න එපා. හරි. දැන් විස්තරය මාක් කරමු. මෙතන බිඳුවයි මෙතන 2යි 5. මේක 5. ඒකේ භාගයක් 5 බෙදීම 2යි. මේක 3යි 5 බෙදීම 2යි. ඊළඟ එක 5යි 5 බෙදීම 2යි. ඒ විදිහට තමයි මේ පැත්තේ. ඍණ 5 ඍණ 5 බෙදීම 2යි. ඍණ 2යි 5. මෙතන ඍණ 3යි 5 බෙදීම 2යි. විස්තරය කීයද? 2යි. එහෙනම් මෙන්න මෙතන අගය කීයද ළමයි? ධන 2යි. මෙතන අගය ඍණ 2යි. එතකොට ඔන්න කාට හරි හිතෙන්න පුළුවන් ඉතින් සර් මේකේ දැන් sin x ගගේ එකට වඩා වැඩි වෙලා නේ කියලා. නෑ ළමයි sin x ගගේ එකට වඩා වැඩි වෙලා නෑ. sin x ගගේ උපරිම 1යි. ඒක කීයෙන්ද ගුණ වෙන්නේ? 2කින් ගුණ වෙනවා. එක 2කින් ගුණ වෙන හින්දා තමයි උපරිමගේ 2ක් ඉදිරිය එන්නේ. පැහැදිලිද? right. එතකොට ළමයි ඔයාලට ප්‍රස්තාරයක් අඳින්න දුන්නම ඔයා ආවර්තය මොකක්ද කියලා තීරණය කරගන්න, විස්තරය මොකක්ද කියලා තීරණය කරන්න ශනික ප්‍රස්තාරය දෙන්න. ප්‍රස්තාර අඳින්නේ සාමාන්‍ය ප්‍රස්තාරය අඳලා ආවර්තය විස්තරය හරියට මාක් කරන්න. එච්චරයි. හරි. අඳින විදිහ වෙනසක් වෙන්නේ නැහැ.
හරිද ළමයි? right. එන්නකො මේකට. ඊළඟට අපි බලමු y සමානයි sin 2x. y සමානයි sin 2x බලමු. ඒකෙත් ප්‍රස්ථාරය අඳින්න කලින් විස්තරය ආවර්තය හොයාගන්න ඕනේ. විස්තරය කීයද? මෙතන දෙන සංගුණකේ කීයද ළමයි? 1යිනේ නේ. ආවර්තය සමාන වෙන ළමයි 2π. බෙදීම මෙන්න මෙතන තියෙන කෝණයේ අගය. ඇයි ළමයි මේ කෝණයේ අගයෙන් බෙදන්නේ සංගුණකෙන් බෙදන්නේ? කෝණය ළමයි කීට හරි අංශක 360කට ආවට පස්සේ තමයි මේක රීසෙට් වෙන්නේ. හරිද? දැන් මෙතන දෙකෙන් ගුණ වෙලා තියෙනවනේ කෝණය. ඒතර ළමයි ඇත්තටම මේ දෙකෙන් ගුණ වෙලා තියෙන කෝණය නෙමෙයි x. මේ සමස්ත කෝණය හැදලා දෙකයි x ගෙන්නේ. x කියන එක්කෙනා 180ට එනකොට සමස්ත කෝණය 360 වෙලා ඉවරනේ. නේ? x කියන එක්කෙනා 180ට එනකොට සමස්ත කෝණය 360 වෙලා ඉවරයි. ඒ කියන්නේ ළමයි අර ඉස්සෙල්ලා 360ක් ගියාම වෙච්ච වැඩේ දැන් 180ක් ගියාම වෙනවා. අන්න ඒකින්ද තමයි මෙතන මෙන්න මේ x ගේ සංගුණකෙන් බෙදන්නේ. එතකොට අපිට එනවා ආවර්තය කීයක් කියලාද? 5 කියලා. මොකද අපි දැන් මේ ප්‍රස්ථාර අඳින්නේ ළමයි x එක්ක y. x තමයි අපි වෙනස් කරන්නේ. මේ සම්පූර්ණ කෝණය නෙමෙයි අපි වෙනස් කරන්නේ. මෙන්න මේ x වෙනස් කරන්නේ. දැන් එනවා මෙහෙම x y ගහවා කඩේර යටිමුත් කඩේර ප්‍රස්ථාර අඳින්න. ප්‍රස්ථාර අඳින්න ළමයි සාමාන්‍ය විදිහටම අයියා. sin x ගේ හැඩේ මූලික හැඩේ මතකනේ. ඒ විදිහට තමයි අඳින්නේ. උපරිමයට ආවා. මෙහෙම අවමයට ගියා. ආපහු උපරිමයට ආවා. ඔහොම යනවා. මෙතන නිකන් විතරක් අඳින්න. ඔය ටික ඇති. මෙයාගෙත් මෙහෙම ඔහොම යනවා. හරි. දැන් විස්තරය කීයද 1යි. එන උපරිමගේ ධන 1යි. අවමගේ ඍණ 1යි. ආවර්තය දැන් 5. එහෙනම් මේක මෙහෙම ගිහලා සෙට් වෙන්නේ මෙතන කීයද දැන්? 5. එතකොට මේක 5 බෙදීම 2යි. මේක 5 බෙදීම 2මුත් 2යි කියන්නේ 5 බෙදීම 4යි. එතකොට මෙතන දැන් ළමයි එතකොට මේ චූටි කැල්ලක් කීයද? 5 බෙදීම 4යි. 5 බෙදීම 4 5 බෙදීම 4 මෙතනත් 5 බෙදීම 4ක් ආවම කීයද දෙන්නේ? 3යි 5 බෙදීම 4. මෙතන 5යි 5 බෙදීම 4. 5 බෙදීම 4 කෑලි 5ක් නේ. කුඩු භාගයව 5ක් නේ. මේ වෙතරත් ඒ විදිහමයි. මෙතන ළමයි ඍණ 5 බෙදීම 4. මෙතන ඍණ 5 බෙදීම 2. මෙතන ඍණ 3යි 5 බෙදීම 4. මෙතන ඍණ 5. පැහැදිලිද? අන්නලයි පොඩි දෙයක් තියෙන්නේ. හරියට ආවර්තය විස්තරය හොයාගත්තා. නැන්ද? හැඳගමු. හරි. මම තව එකක් දාලා තියෙනවා. ඒක try කරන්නකෝ. y සම අරග ලියාගෙන ඉවර වෙලා ලියන්නත් පේනවනේ ඔයාලට. y සමානයි 3යි sin 4යි x. එයාම ඇඳලා දෙන්න. එයාගේ විස්තරය කවුද? ආවර්තය කවුද කියලා හරියට හොයාගත්තා. ප්‍රස්ථාරය ඇඳලා. ප්‍රස්ථාරය ඇඳලා ඉවර වෙලා තමයි ළමයි අපි අර අගයන් ටික මාක් කරන්නේ. හරි? අගයන් හොයලා ඉන්නේ නැහැ ප්‍රස්ථාරය අඳින්න කලින්. අගයන් සෙවීම අත්‍යවශ්‍ය නැහැ ප්‍රස්ථාරය ඇඳීමට පෙර.
විස්තරය කීයද? 3යි. ආවර්තය 2යි 5 4ෙන් බෙදන්නයි ඕනේ. එතකොට 5 බෙදීම 2යි ආවර්තය. විස්තරය 3යිනේ. ආවර්තය 4යිනේ. නෑ 4යි නෙමෙයි 4ෙන් බෙදනව නේද 2යි 5. එතකොට 5 බෙදීම 2යි මේ. ආවර්ත කියන්නේ මේ 4ෙන් බෙදන නේ. 4යි කියලා එහෙම ගන්න නෑ. හරි 5 බෙදීම 2යි. ඉතින්මයි ප්‍රස්ථාරය දෙමු. ප්‍රස්ථාරය අඳිනකොට ආවර්ත විස්තර ගැන හිතන්නේ නැතුව අඳිනවා. ඇඳලා ඉවර වෙලා තමයි ලකුණු කරන්නේ. කොච්චර ලේසිද බලන්න. හරි ලේසි. හරි. ඔන්න අඳිනවා ප්‍රස්ථාරය. මේ උසවල් සමාන විදිහට අඳින්න. දැන් මේකේ පොඩ්ඩක් වෙනස් වගේ ආවා. ඇඩ්ජස්ට් කරගමුනේ. හරි. බිඳුවෙන් පටන් ගන්නේ උඩට යනවා උපරිමයට අවමයට එනවා ආය උපරිමයට යනවා ආය ඔහොම දිගට යනවා. මෙයාගෙත් ළමයි මෙහෙම යනවා. හරි. විස්තරය 3යි එහෙනම් මෙතනාගේ ධන 3යි. මෙතනාගේ ඍණ 3යි. හරි. ආවර්තයේ 5 බෙදීම 2යි. මෙහෙම කියලා මෙතන සෙට් වෙද්දී 5 බෙදීම 2යි. එහෙනම් මෙතන පොයින්ට් එක 5 බෙදීම 4යි. එහෙනම් මෙතන පොයින්ට් එක 5 බෙදීම 8යි. එහෙනම් මේක 5 බෙදීම 8 ඒවා 3ක්. 3යි 5 බෙදීම 8යි. හරි. ඍණ පැත්තෙත් එහෙමම තමයි ළමයි. මෙතනගේ ඍණ 5 බෙදීම 8යි. මේක බිඳුවනේ. මේක ඍණ 5 බෙදීම 4යි. මෙතන ඍණ 3යි 5 බෙදීම 8යි. මෙතන ඍණ 5 බෙදීම 2යි. හරි. දිගට ඔක දාගන්න පැහැදිලිද? අඩුපාඩු තියෙනවා නම් බලලා හදාගන්න. හරි. මේ පොඩි කේස් එකක් තියෙන ප්‍රස්තාරවල හරි. එන්නකො ඊළඟ ප්‍රස්තාර જાතියට. y සමාන cos x ප්‍රස්තාරය බලමු. චූටි වෙනසක් තියෙන ළමයි. පොඩි වෙනසක් තියෙන්නේ. sin x ගේ වගේමයි හැඩය. අර නායා ගියා වගේ දිගට යනවා. පටන් ගන්න තැන වෙනස්. cos බිඳුව කීයද? 1යි. cos බිඳුව 1යි. cos 90 බිඳුවයි. එහෙනම් මෙන්න මෙහෙම යන්නේ. cos ගේ ප්‍රස්ථාරය මේ උපරිමයෙන් පටන් අරන් අවමයකට ගිහිල්ලා ආපහු උපරිමයකට ඇවිල්ලා ආපහු අමේ ගිහිල්ලා ඕම දිගට යනවා. හරි? මේ පැත්තරත් එහෙමයි. ඕම යනවා. එතකොට ළමයි cos ගේ ප්‍රස්ථාරය සම්මිතිකයි. y අක්ෂය දෙපැත්තේ සම්මිතිකව ගානට බෙදිලා යනවා. එයාගෙත් ළමයි විස්තරය ආවර්තය අරගම තමයි. cos x ගෙත් උපරිමගේ ධන 1යි අවමගේ ඍණ 1යි. ඒතර මෙයාගේ විස්තරය 1යි ළමයි. ආවර්තයත් කලින් එකම තමයි. ඒතර වෙනස මොකද්ද? ආරම්භක ලක්ෂ්‍ය විතරයි නේද? sin ගේ බිඳුවෙන් පටන් ගත්ත. මෙයාගේ බිඳුව නෙමෙයි. උපරිමයෙන් පටන් ගන්න. ඒතර උපරිමයක් ආපහු සෙට් වෙන්නේ මෙතන. ඒතකොට මෙතන තමයි ළමයි 2යි 5 විස්තරය සෙට් වෙන්නේ. හරි? මෙන්න මේ දුර තමයි විස්තරය මෙයාගේ. හැඩේ පොඩි වෙනසක් තියෙනවනේ කියන එක. පටන් ගන්න තැන හින්දා පටන් ගන්න තැන වෙනස් හින්දා අර විස්තරය සෙට් වෙන්නේ ඒ වගේම තැනකට. අර x අක්ෂය කපන තැනකට නෙවෙයි sin ගෙනේ. ඒතර ඒකෙන් භාගයක් කියනලා මෙන්න මෙතන. මෙන්න මේකේ තියෙනවා මේ පුඩු භාග කෑලි හතරක් නා. ඒකේ මැද සෙට් වෙන්නේ මෙතන. එතන 5. ඒකෙන් භාගයක් කියන්නේ මෙතන 5 බෙදීම 2යි. එතකොට මෙතන 3යි 5 බෙදීම 2යි. මේත් ඒ වගේමයි ළමයි. ඍණ 5 බෙදීම 2යි. ඍණ 5
ඍණ 2යි 5 මෙතන ඍණ 3යි 5 බෙදීම 2යි. right. එඳගන්න. y සමාන cos x ගේ ප්‍රස්ථාරය. එයාගෙත් විස්තරයයි ආවර්තයයි කලින් විදිහටමයි ගන්නෙ. y සමාන cos x ගේ විස්තරය 1යි ආවර්තය 2යි 5. විස්තරය ගන්න එකයි ආවර්තය ගන්න එකයි මතක තියාගත්තා. sin ගේ ආරම්භක ලක්ෂ්‍යය මතක තියාගත්තා. cos ගේ ආරම්භක ලක්ෂ්‍යය මතක තියා. එච්චරයි. දේවල් හතරයි මතක තියාගන්න තියෙන්නේ. සඳින් පොඩි එකක් මේක. මේවා මේ ළමයි උල් වෙන්න අඳින්න ඕනෙත් නෑ රවුම් වෙන්න අඳින්න ඕනෙත් නෑ. හරිද? මේ හැඩයට සාමාන්‍ය කියන්නේ පුඩුවක් කියලා. හරිද? පුඩුවක් කියන්නේ. ඔයාලා මෙන්න මෙහෙම මෙහෙම අඳින්නත් එපා. මෙහෙම අඳින්නත් එපා. ওই දෙකේ අතරමැද මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවා වගේ එකක් ඉතින්. මෙන්න මෙහෙම යන විදිහට අඳින්න. හරි? අර පූර්ණ වක්‍රත් කියන්නේ පූර්ණ රවුම්මුත් නෙවෙයි ත්‍රිකෝණත් නෙවෙයි අතරමැද අර චූටි කාලේ ඔයාලා අඳින්න ළමයි අර ඉර පායන් එහෙම ඉර පායන එක කඳු අඳින්නේ අන්න ඒ මොඩල් එකට අඳින්නේ හරි ඉතින් අර ඉර ගාවිම දියල්ලක් එහෙම ගලාගෙන හිටනේ අඳින්න චූටි කාලේ ඒ මොඩල් එකට අඳින්න හරි නිකන් Google කරලා බලන්නකෝ y සමානයි sin x curve කියලා y සමානයි sin x curve කියලා Google කරලා බලන්නකෝ. එතකොට එනවා අර හැඩයක්. ඒ කියන්නේ මෙන්න මේ හැඩ මේ වගේ හැඩයක් එන්නේ හරි. රවුමුත් නෙමෙයි ත්‍රිකෝණත් නෙමෙයි නිකන් පුඩුවක් වගේ එකක්. හරි. හරි. මෙන්න මේක ඇඳලා දෙන්නකෝ මට. y සමානයි දෙවතාවක් cos 3x. y සමානයි දෙවතාවක් cos 3x. y සමානයි දෙවතාවක් cos 3x. right. විස්තරයයි ආවර්තයයි හොයාගත්තා. ඇඳා. ඒතර මේ අඳින්නේ cos ගේ කෙනෙක්. ඒතර පටන් ගන්න තැන මතක තියාගන්න පටන් ගන්න උපරිමයකින්. උඩින් පටන් ගන්න. විස්තරය කීයක් දෙන්නේ? දෙකයිනේ. ඒතර මෙතන මතක තියාගන්න ළමයි cos ගියගේ කවදාවත් දෙකක් වෙන්නේ නැහැ. cos ගියගේ එකයි උපරිමගේ වෙන්නේ. ඒක දෙකෙන් ගුණ වෙන හින්දා තමයි දෙකක් වෙන්නේ. හරි. ආවර්තයෙන්නේ ළමයි 2යි 5 බෙදීම 3. බෝලාගයක් නෙවෙන්නේ. අවුලක් නැහැ. හරි. right. මෙන්න මෙතන උපරිමයෙන් පටන් ගත්තා. මෙහෙම ගියා උමයයි
ආපහු උපරිමයයි ආපහු අවමයයි ඔහොමම යනවා. මේ පැත්තටත් මෙහෙම ආවා මෙහෙම ගියා මෙහෙම ගියා මෙහෙම ගියා ඔහොමම යනවා. හරි. right. එතකොට විස්තරය කීයද 2යි. එහෙනම් මෙතන උපරිමගේ ධන 2යි අවමගේ මෙතන ඍණ 2යි. ආවර්තය 2.5 බෙදීම 3යි. මේ වගේ පොයින්ට් එකක් ආපහු හම්බෙන්නේ මෙතන. එතන අගේ දැන් ළමයි කීයද? 2.5 බෙදීම 3යි. ඒකෙන් භාගයක් තමයි මෙතනට සෙට් වෙන්නේ. ඒක කීයද? 5 බෙදීම 3යි. ඒකෙන් භාගයක් තමයි මෙතනට තියෙන්නේ. 5 බෙදීම 6යි. මෙතන එතකොට 5 බෙදීම 6 ඒවා 3ක්. 5 බෙදීම 2යි. හරි. කැලි 3ක් ගියා. මෙතන බිඳුවයි. මෙතනත් ළමයි ඍණ 5 බෙදීම 6යි. ඍණ 5 බෙදීම 3යි. ඍණ 5 බෙදීම 2යි. ඍණ 2යි 5 බෙදීම 3යි. හරි. වැඩි ඉවර හරි සරල එකක් තියෙනවා. හරි. ළමයි තේරුණාද කියන්නකෝ වැඩේ? දැන් මේ සයින් ගේ හරි කොස් ගේ හරි මේ වගේ මේ අපි ඇඳපුවා වගේ හැන්දා වගේ ප්‍රස්ථාරයක් දුන්නොත් ඔයාලට තනියෙන් ඇඳ ගන්න පුළුවන්ද කියන්නකෝ? මොනවද චෙක් කරන්න තියෙන්නේ? විස්තරයයි ආවර්තය. ඊට පස්සේ සයින් නම් බිඳුවෙන් පටන් අරන් අඳිනවා. කොස් නම් උඩින් පටන් අරන් උපරිමයෙන් පටන් අරන් අඳිනවා. ඒ ඇඳලා ඉවර වෙලා තමයි විස්තරය සහ ආවර්තය ලකුණු කරන්නේ. හරිද? හරි. ඊට පස්සේ ළමයි අපිට ඕන වෙනවා මේ ප්‍රස්ථාර උඩට උස්සපුවාම එනේවයි. තියෙන ප්‍රස්ථාර උඩට උස්සපුවාමයි පහත් කරාම එනේවයි අඳින්න. හරි? මේ බලන්නකෝ. මම මේ පොඩි සරල එකක් පෙන්නන්නේ. ඔයාලා y සමානයි sin x ගත්ත කියලා දන්නවා. y සමානයි sin x ගේ ප්‍රස්ථාරය මම පොඩිවට අඳිනවා. හරි? ලොකුවට අඳින්නේ නැතුව චූටිවට අඳිනවා. එතකොට මම අර සියලුම දත්ත මේකේ මාක් කරන්නේ නැහැ. උපරිමගේ අවමගේ ප්‍රධාන කී පොයින්ට්ස් ටික මාක් කරනවා. මම පුඩු දෙකයි අඳින්නෙත්. මෙහෙම ගිහිල්ලා මෙතන. හරි. ඔතන නිකන් විතරයි අඳින්නේ. මේ පැත්තෙත් ඔහොම ගිහිල්ලා මෙතන. මේක ඍණ 2.5. මේක 2.5. මේක බිඳුවයි. මේක 5 මේක ඍණ 5. කොහොමද තියෙන්නේ? ඔන්න ළමයි y සමාන sin x ගේ ප්‍රස්ථාරය. මේක 1යි. මෙතන ඍණ 1යි. හරි. ඊට පස්සේ මම මෙතනින් අඳින ළමයි y සමානයි sin x ධන 1 ගේ ප්‍රස්ථාරය. හරි. මේ sin x ධන 1 කියන්නේ ළමයි කෝණයට එකක් එකතු වුණා නේ. මේ sin x ධන 1 නෙවෙයි. sin x ධන 1. ඒ කියන්නේ මෙන්න මේ sin x ට එකක් එකතු වෙලා තියෙන එළියෙන්. කෝණයට එකක් එකතු වෙලා නෙවෙයි sin x කියන සම්පූර්ණ අනුපාතෙම එකක් එකතු වෙලා තියෙන්නේ. ඔය වගේ ප්‍රස්ථාන අඳින ළමයි හරිම සරලයි. හරිද? මේ දින y සමාන sin x ව ඒකක එකක් උඩට උස්සලා. y සමාන sin x ට එකක් එකතු කරා කියන්නේ y සමාන sin x ප්‍රස්ථාරයේ ඒකක එකක් උඩට උස්සලා අඳින්න තියෙනවා. එහෙනම් මේ ප්‍රස්ථාරයම මම දැන් අඳින්න ඕනේ ඒකක එකක් උඩට උස්සලා. අන්න බලා ගන්න නේද? right. එතකොට ළමයි ඔයා මේක එකපාර අඳින්න නම් y සමාන sin x කියන එක ඔයාගේ ඔළුවේ ප්‍රොසෙස් වෙන්න ඕනේ. y සමාන sin x තියෙන්නේ මෙහෙමයි කියලා. ඒක එකක් උඩට උස්සනවා කියලා ඇඳ ගන්න ඕනේ ඊට පස්සේ. එතකොට ළමයි දැන් මේකේ මම ඉස්සෙල්ලා කිව්වා මේක සමමිතික අක්ෂය නෙවෙයි. මම කියනවා සමමිතික අක්ෂය කියලා. හරි? ඔයාලට පැහැදිලිව කියන්න ලේසියි. එතකොට මේ සමමිතික අක්ෂය දැන් තිබ්බ ළමයි බිඳුවේ. මේ ප්‍රස්ථාරය එහෙම් පිටිම එකක් උඩට උස්සනවා කියන්නේ මෙන්න මේ සමමිතික අක්ෂයේ ගමන් කරන ළමයි එක කරා. හැමෝටම එකක් එකතු වෙනවනේ. එතකොට සමමිතික අක්ෂයේ ගමන් කරන එකට. හරි? ඊට පස්සේ මේ එක තිබ්බ එක ගමන් කරනවා
තව එකක් උඩට කීයද ඒක? 2 ගාවට. ඍණ එක තිබ්බ ගෙනවා ළමයි බිඳුවට. දැන් ප්‍රස්ථාර අඳිමු. දැන් ප්‍රස්ථාර අඳිද්දී මෙයා තමයි සම්මිති කක්ෂය. එතකොට මේකේ තමයි අඳින්නේ. එතකොට මේක තමයි x අක්ෂය වගේ දැන් හැසිරෙන්නේ. කලින් x අක්ෂය විදිහට දැන් හැසිරෙන්නේ මෙයා. එතකොට මෙයා බිඳුවෙන් පටන් ගන්නවා. බිඳුවෙන්ම නෙවෙයි එතකොට අර සම්මිති කක්ෂයෙන් වගේ පටන් ගන්නෙ. හරිද? එතකොට මේකේදී නම් බිඳුව. මේකේදී නම් එකෙන් පටන් ගන්න. අර sin x එකක් එකතු වුණා. දැන් මෙයා මෙතනින් පටන් අරන් ඕම යනවා. ඕම ගිහිල්ලා මෙතන. ඍණ පැත්තටත් එහෙමයි. මෙහෙම ගිහිල්ලා මෙහෙම. හරි. එතකොට ළමයි මෙන්න මෙතනදී කෝණයේ අගය තමයි ළමයි දැන් 2.5 වෙන්නේ. මෙතනදිත් කෝණයේ අගය තමයි 2.5 වෙන්නේ. මෙතන කපන තැන තමයි මේක ඍණ 5 වෙන්නේ. මෙතන කපන තැන තමයි ළමයි ධන 5 වෙන්නේ. පැහැදිලිද? ඒත් බලන්න ළමයි විස්තරය එකයි. විස්තරය වෙනස් වුන්නේ නැහැ. විස්තරය එකයි. ආවර්තය 2.5ම තමයි. පැහැදිලිද? එතකොට මේ වගේ ප්‍රස්ථාරයක් අඳින්න තිබ්බොත් ළමයි මේ ප්‍රස්ථාරයේ හැඩය ඔයාලට මතක තියෙන්න ඕනේ. මේ ප්‍රස්ථාරයේ හැඩය ඔයාලට මතකයි නම් ඒක එකක් උඩට උස්සලා අඳින්න තියෙනවා. එතකොට ඍණ එක තිබ්බ දැන බිඳුව වෙනවා, බිඳුව තිබ්බ දැන එක වෙනවා, එක තිබ්බ දැන ධන දෙක වෙනවා. right. පහලින් ලියාගමු. මෙහෙම ලියාගමු ප්‍රස්ථාර අඳින්න කලින් y සමානයි sin x ධන 1. y සමානයි sin x ධන 1. ප්‍රස්ථාරය වන්නේ y සමානයි sin x ධන 1 ප්‍රස්ථාරය වන්නේ y සමානයි sin x ප්‍රස්ථාරය 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 ඒකක එකක් ඉහළට එස වූ විට ඒකක එකක් ඉහළට එස වූ විට ලැබෙන ප්‍රස්ථාරයයි ඒකක එකක් ඉහළට එස වූ විට ලැබෙන ප්‍රස්ථාරයයි. හරි. මේ දෙකම එක ළඟ ඇඳ ගන්න. මේක පොඩිවට ඇඳ ගන්න. y සමාන sin x එක. ඊට පස්සේ y සමාන sin x ධන එක සාමාන්‍ය ප්‍රමාණයෙන් ඇඳ ගන්න. දෙකම එක ළඟ ඇඳ ගන්න. ඒතර තමයි ඔයාලට තේරෙන්නේ වැඩි. දෙකම එක ළඟ ඇඳගලා තියාගන්න.
හරිද ළමයි? ඉක්මනට ඉඳගමු. right. එනකො මෙන්න මම තව එකක් දාලා දෙනවා. y සමාන sin x ධන 2. එතකොට y සමාන sin x ගේ හැඩය මතක තියෙන්න ඕනේ දැන්. ඒක ඔයාලට එකපාර මතකට එන්නේ නැත්නම් මේ කටුවැඩ කොලේ ඉඳලා බලන්න. ඊට පස්සේ ඒක ඒකක දෙකක් උඩට උස්සපුවාම එක අඳිමු. හරි. මට එකපාරක් අඳින්න පුළුවන් මම එකකින් අඳිනවා. මේ බලන්න. x අක්ෂය ගහගත්තා. ඒකක දෙකක් උඩට ගිහිල්ලා තියෙනවා. එතකොට අර සමමිතික අක්ෂය කොහෙටද එන්නේ? සමමිතික අක්ෂය යනවා 2 ගාවටනේ. හරි. එතලා විස්තාරය 1යි ආවර්තය 2.5ම තමයි. හරි. ඒකේ වෙනසක් නැහැ. එතකොට අර සමමිතික අක්ෂය හරියට අඳ ගන්න 2 ගාවට ගිහිල්ලා තියෙන සමමිතික අක්ෂය. එතකොට එතනින් උඩට ගමන් කරන එක තමයි විස්තාරය කියන්නේ 1යි. මෙතන 3යි. ඊළඟට පල්ලෙහාටත් එකක් එනවා. එතකොට මෙතන 1යි. මෙතන 1යි. හරි. දැන් අදින් ප්‍රස්ථාරය. සාමාන්‍ය ප්‍රස්ථාරය අඳින්න තියෙන්නේ. කුඩු දෙකයි අඳින්නේ මම. උපරිමයට ගියා, අවමයට ආවා. ආපහු උපරිමයට ගියා. හරි. ඕමෙන්. එතකොට මෙන්න මෙතන අගය තමයි ළමයි 2.5 ද ආවර්තයනේ. මෙයාගෙත් එහෙමමයි. හරි. මෙතන තමයි එතකොට ඍණ 2.5. මෙතන ඍණ 5. මෙතන ධන 5. ඒතර අනිත් ඒවාත් ඒ වගේම මාක් කරන්න පුළුවන් ඈ. මෙතන 5 බෙදීම 2යි. මෙතන අගය 3යි 5 බෙදීම 2යි. මේ පැත්තෙත් මෙතන ඍණ 5 බෙදීම 2යි. මෙතන ඍණ 3යි 5 බෙදීම 2යි. හරි. එඳගන්න. ටිකක් කැතයි වගේනේ. ඊරි කෑලි වැඩි වුණාම කැත ඉතින් කරන්න දෙන්නේ නැහැ. මම අඳින්නත් එපයි ඊරි කෑලි ටික. මම ඊරි කෑලි ඇඳේ නැත්නම් රාගයන් ටික පෙන්න ගන්න විදියක් නැහැනේ. ඔයාලා මීට වඩා පැහැදිලිව අඳින්න පුළුවන්. right. ඔන්න ළමයි මම තව එකක් දාලා තියෙනවා. ඒක try කරන්න. y සමානයි sin 2x ඍණ 1.
y සමානයි sin 2x ඍණ 1. දැන් ළමයි ඍණ එකක් තියෙන්නේ. ඍණ එකක් කියන්නේ මොකද්ද වෙන්නේ? උඩට උස්සලා නෙවෙයි පහළට drop කරලා. ඒ කියන්නේ y සමානයි sin 2x ගේ ප්‍රස්ථාරය ඇඳලා ඒක ඒකක එකක් පහළට අරන් යන්න තියෙන්නේ. හරි. sin 2x අඳිද්දි මොනවද ඕනේ වෙන්නේ? විස්තාරය කීයද 1යි. ආවර්තය 2යි 5 බෙදීම 2 කියන්නේ 5. අන්න විස්තරය ආවර්තය හොයාගත්තා. දැන් ළමයිර සාමාන්‍ය ප්‍රස්ථාර එකක් පහළට drop කරලා තියෙන්නේ. එතකොට අර සමමිතික අක්ෂය ඍණ එකේ යන්නේ. සමමිතික අක්ෂය නෙවෙයි ඒක. මට අර පැහැදිලිව කියන්න ලේසි හින්දා මම ඒකට සමමිතික අක්ෂය කියලා කියනවා. හරි. අවුලක් නැහැනේ. අවුලක් වුණත් කරන්න දෙයක් නැහැ. හරි. මට ලේසි වචනයක් ඒක මට නෑ ඒක දැක්කාම නිකන් ඒක තමයි කියන්න හිතෙන්නේ. සමමිතික අක්ෂය කියලා. හරි. ඒකට අක්ෂය කියලා කියන්නේ හරි මූල අක්ෂය කියලා කියන්නේ අක්ෂයට ඉතින් සම්මිතික අක්ෂය කියවම අවුලන්නේ හරි දැන් ඕක එකක් පහළ ඩ්‍රොප් කරනවනේ එතකොට මෙන්න මේ වගේ තැනකින් තමා ළමයි එන්නේ වෙඩේ මෙතන ඍණ 1යි එතකොට එතන ඉඳන් විස්තරය ගන්න ඕනේ මෙතන 2යි හරි ආයේ පහළටත් 1යි ඒ කියන්නේ ඍණ 2 ගාවේ හරි සම්මිතික අක්ෂය හරියට කොට දාගත්තා ඊට පස්සේ විස්තරය බැලලා උඩයි යටයි ඉරි දෙක ඇඳගත්තා සයින් එකක්නේ නෝමල් විදිහට අඳින්න උපරිමයට ගියා අවමයට ආවා ආයෙත් උපරිමයට ගියා ආයෙත් අවමයට ආවා ඔම යනවා මේ පැත්තෙත් ළමයි ඔහොම යනවා හරි දැන් ආවර්තය කීයද 5 එහෙනම් මේ වගේ තැනක් ආපහු සෙට් වෙන්නේ මෙතන එහෙනම් මෙතන x ගේ අගය කීයද ළමයි 5 හරි මෙතන x ගේ අගය 5 බෙදීම 2 ඒ විදිහමයි මේ පැත්තේ මෙතන ඍණ 5 බෙදීම 2යි මෙතන ඍණ 5 අනිත් අගයනුත් ඒ විදිහම මාක් කරගන්න පුළුවන් හරි හරිද විස්තරය යාවර්තය හොයාගත්තා ඊට පස්සේ අර ප්‍රස්ථාරයේ උස්සලාද පාත් කරලා තියෙන කියන අක්ෂය හරියට ඇඳගත්තා එතන ඉඳන් විස්තරයට ගැලපෙන විදිහට උඩයි යටයි සීමා දෙක ඇඳගත්තා ප්‍රස්ථාරය ඇඳලා ප්‍රස්ථාරය ඇඳලා ඉවර වුණාට පස්සේ විස්තර මාක් කරනවා එතකොට මේක 3යි 5 බෙදීම 2යි ඇයි මේක පුඩුව 5 බෙදීම 2යිනේ මේ පැත්තෙත් එහෙමයි මෙතනත් ඍණ 3යි 5 බෙදීම 2යි තමයි cos x ගේ ප්‍රස්ථාරවලත් ඔහොමම තමයි හරි එකතු කරොත් උඩට උස්සනවා අඩු කරොත් පහළට යවනවා එකතු කරොත් උස්සනවා අඩු කරොත් බස්සනවා පහළට යවනවා
හරිද ළමයි? ඔන්න දැන් ප්‍රස්ථාර උස්සන්න පාත් කරන්නත් දන්නවා. දැන් තමයි දරුණුතම කේස් එකට එන්න යන්නේ. රයිට්. ලියාගන්න අනුමාතෘකාවක් විදිහට සංයුක්ත කෝණ සඳහා ප්‍රස්ථාර නිර්මාණය. සංයුක්ත කෝණ සඳහා ප්‍රස්ථාර නිර්මාණය. සංයුක්ත කෝණ සඳහා ප්‍රස්ථාර නිර්මාණය. සංයුක්ත කෝණ සඳහා ත්‍රිකෝණ ප්‍රස්ථාර නිර්මාණය. හරි. එන්නකො ළමයි. මේ බලන්න පොඩි දෙයක් තියෙන්නේ. අපි ඒකත් අර මේ කම්පෙයාර් කරලා බලමු y සමානයි sin x එක්ක. හරි. මෙයාගේ ප්‍රස්ථාරයත් එක්ක කම්පෙයාර් කරලා බලමු. එතකොට මම මෙතනින් අඳිනවා y සමානයි sin x එක ඊළ පස්සෙන් අඳිනවා අනිත් එක්කන. හරි. එතකොට අර කම්පෙයාර් කරන්න ලේසියිනේ. සංසන්දනය කරන්න ලේසි. right. එන්නකෝ. y උපරිමය අවමය. ගහවා ප්‍රස්ථාරය ඇඳ. කුඩු දෙකයි අඳින්නේ. මෙතන ඍණ 2යි මේක ධන 2යි මේක 5 මේක ඍණ 5. හරි. දැන් තාම සංයුක්ත කෝණයක් එන්නේ නැහැ. මේ එන්නේ y සමානයි sin x. හරි. මෙන්න ළමයි සංයුක්ත කෝණ. අපි දන්න සංයුක්ත කෝණ මොනවද කියලා. සංයුක්ත කෝණයක් කියන්නේ කෝණ දෙකක එකතුවක් හෝ අන්තරයක් තියෙනවා. මෙන්න මම දැන් අඳින sin x ධන ඇල්ෆා. ඇල්ෆා කියන්නේ සුළු කෝණයක්. පොඩි අගයක් කියලා හිතමු. හරි. sin x ධන ඇල්ෆා අඳිනවා. හරි. මෙන්න මෙච්චරයි ළමයි වෙන්නේ. දැන් ඔයාලට මතකද වර්නියර් කැලිපරේ අර දෝෂ තියෙන අවස්ථාවක් අර බිංදු දෙක සමපාත වෙන්නේ නැතිකොට දෝෂ තියෙනවා කියලා අපි අරන් හදන්නේ. අපි නෙමෙයි ඔයාලා ෆිසික්ස් වල හදන්නේ. හරි. අන්න එහෙම කේස් එකක් තමයි මෙතන තියෙන්නේ. හොඳට බලන්න. මේකේ x වෙනුවට බිංදුව දාපුවාම මේකේ x වෙනුවට බිංදුව දාපුවම y සමාන වෙන්නේ sin බිංදුවට. හරි මේ බලන්න. මම දැන් මේකේ xy sin xy sin x ධන alpha y වගුවක් විදිහට දාගෙන අගයන් ටිකක් දානවා. හරිද? x ට බිංදුව දැම්මොත් මෙයා sin බිංදුවයි. මෙයා sin alpha නේ. මේ බලන්න. x ට බිංදුව දාපුවම මෙයා y සමානයි sin බිංදුවයි. මෙයාගේ y සමානයි sin alpha. අගයන් දෙක සමානද? සමාන නැහැ. හරි. මම මේකේ x වෙනුවට ඍණ alpha දානවා. එතකොට මෙයාගේ sin ඍණ alpha මෙයාගේ sin බිංදුව. මේ බලන්නකො. මෙයාගේ sin බිංදුව සෙට් උනේ මෙයාගේ මෙන්න මේ අගයට. මෙයාගේ sin බිංදුව වෙන්න x බිංදුවක් වෙන්න වුණා. මෙයාගේ sin බිංදුවක් වෙන්න x ගගේ කීයක් වෙන්න ඕනේද? ඍණ alpha වෙන්න ඕනේ. ඒ කියන්නේ ළමයි වෙන්නේ මේ ප්‍රස්ථාරය කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරය වම් අත පැත්තට alpha ප්‍රමාණයක් අදින්න ඕනේ. මේ අතට. උස්සන්න පාත් කරන්න නෙමෙයි මේ ප්‍රස්ථාරය හොම් පිටින්ම වම් අතට alpha ප්‍රමාණයක් අදින්න ඕනේ. හරි? මොකද මේ x ගගේ ඍණ alpha එනකොට තමයි මෙයා බිංදුවක් වෙන්නේ. මෙයා බිංදුවේදී බිංදුව වුණා. අවුලක් නැහැ. හරි? එතකොට මේ බිංදුවේදී බිංදුවයි. මෙතන මේ බිංදුවේදී බිංදුවයි. මෙන්න මේ පොයින්ට් එක ගන්න නම් මම මෙයාගේ මෙන්න මෙයාගේ x වෙනුවට කීයද ආදේශ කරන්න ඕනේ? ඍණ alpha ආදේශ කරන්න ඕනේ. ඒ කියන්නේ මම මේ ප්‍රස්ථාරයේ alpha ප්‍රමාණයක් වම් අත පැත්තට අදින්න ඕනේ. එතකොට ළමයි මේ ප්‍රස්ථාරය වම් අත පැත්තට alpha ප්‍රමාණයක් ඇද්දාම එන එක මෙන්න මේ වගේ ප්‍රමාණයක් ඇද්දාම ඔහොම අරන් මේ ප්‍රස්ථාරයෙන් දෙන්න පුළුවන්. හැබැයි මම ඒකට කැමති නැහැ. හරි. මම ඇත්තටම කැමති නැහැ ප්‍රස්ථාරයේ වම් පැත්තට අදිනවට. ප්‍රස්ථාරයේ වම් පැත්තට අදින්න නැතුව අපිට ওই වැඩේම කරන්න පුළුවන්. කොහොමද? ප්‍රස්ථාරයේ මේ පැත්තට අදින්න නැතුව y අක්ෂය alpha ප්‍රමාණයක් ධන පැත්තට අරන් යන්න. හරි. ප්‍රස්ථාරයේ වම් පැත්තට අදින්න නැතුව y අක්ෂය alpha ප්‍රමාණයක් ධන පැත්තට අරන් යන්න. හරිනේ ළමයි නිකන් හිතන්නකෝ. මෙන්න මේක බලන්නකෝ. ඔයාට මොන හරි දෙයක් මනින්න තියෙනවා. හරි.
මනින්න තියෙනකොට ආ කෝදුව තියලා තියෙනවා මෙහෙම මෙතන 2යි 3යි 4යි 5යි කියලා හිතන්නකෝ. ඔහම තියෙනවා. මේක බිඳුව ලක්ෂයට ගේන්න නම් ඔයාලට පුළුවන් අඩි රූල මේ පැත්තට සෙන්ටිමීටර් 2ක් තල්ලු කරන්න පුළුවන් ඕන නම් නැත්තම් මේ වස්තුව මේ පැත්තට සෙන්ටිමීටර් 2ක් අරන් ආවත් හරිනේ. හරි. මේක මෙතනට ගන්න ඕන නම් මෙයා මෙහෙට අරන් එන්න පුළුවන් නැත්තම් මෙයා මෙහෙම දිහා මෙයා මෙහෙට ගෙන්න පුළුවන්. ඉතින් ප්‍රස්ථාරේ වම් අත පැත්තට ඇද්දත් එකයි එහෙනම් y අක්ෂය ඇල්ෆා ප්‍රමාණයක් ධන පැත්තට අරන් ගියත් එකයි. හරි. එහෙනම් දැන් ප්‍රස්ථාරය අඳිමු. ඔන්න බලන්න. මම නෝට් එකක් දෙන්නම්. දැන් ළමයි y අක්ෂයේ ධන ඇල්ෆා ප්‍රමාණයක් අරන් යන්න ඕනේ ධන පැත්තට. ඇල්ෆා ප්‍රමාණයක් ධන පැත්තට අරන් යන්න ඕනේ. එතකොට ළමයි දැන් ප්‍රස්ථාර අඳිනකොට අපි අඳින්නේ මෙන්න මෙහෙම. මේ x අක්ෂය නිකන් අවුලකද නැහැ නේ? අවුල නැහැ. අරකට එක්ක බැලන්ස් නැහැ වගේ. මෙන්න මෙහෙමයි කරන්නේ. බොරුවට y අක්ෂයක් ඇඳ ගන්නවා පළවෙනිටම. බොරුවට y අක්ෂයක් ඇඳ ගන්නවා. හරි. ඊට පස්සේ උපරිම අවම දෙක දාගෙන ප්‍රස්ථාර දෙක ඇඳ ගන්නවා. ප්‍රස්ථාර දෙක නෙමෙයි ප්‍රස්ථාරය. මේක පල්ලෙහාට යන්න ඕනේ තව. හරිද? ඊට පස්සේ නෝමල් විදිහට අඳිනවා. දැන් මේ y අක්ෂය කියලා හිතාගෙන අඳිනවා ප්‍රස්ථාරය. හරි? ප්‍රස්ථාරය හෝම එනවා. හරි? මේ පැත්තත් හෝම එනවා. හරි. අන්න ඊට පස්සේ තමයි ළමයි මීටරෙන් වැඩේ කරන්න ඕනේ. දැන් අපි මාක් කරනවනේ මේ ආවර්තය. විස්තාරය 1යි. විස්තාරය 1යි ආවර්තයත් 1යි. මේ මෙතන තියෙන x ගේ සංගුණකේ බලන්න. ආවර්තය 1යි නෙමෙයි ආවර්තය 2යි 5. විස්තාරය 1යි. හරි. විස්තාරය අවුලන්නේ ආවර්තයත් 2යි 5. එහෙනම් මේ ગેප් එක කීයක් දෙන්න ඕනේ? 2යි 5. හරිද? දැන් මෙතන බිඳුව තිබ්බොත් තමයි 2යි 5 නේ. මෙන්න මේ දැන් ලියනවා පැන්සලෙන් ලියාගන්න. මේක 5. මෙතන ඍණ 5. මෙතන ඍණ 2යි 5. මෙතන අගය 5 බෙදීම 2යි. මෙතන අගය 3යි 5 බෙදීම 2යි. මෙතන අගය ඍණ 5 බෙදීම 2යි. මෙතන අගය ඍණ 3යි 5 බෙදීම 2යි. හරි. ඔන්න දැන් මම ප්‍රස්ථාර ඇඳගත්තා. මම ඇඳේ බොරු y අක්ෂයක් දාන සාමාන්‍ය විදිහට ප්‍රස්ථාර ඇඳගෙන ආවර්තයට සාපේක්ෂව අර කෝණ ටික මාක් කරා. ඒක පැන්සලෙන් මාක් කරන්න. අපි හේතුවක් තියෙනවා පැන්සලෙන් මාක් කරන්න. දැන් ළමයි ප්‍රස්ථාරය වම් පැත්තට අරන් යනවා වෙනකොට අපි මොකද කරන්නේ? y අක්ෂය ධන දිශාවට ඇල්ෆා ප්‍රමාණයක් අරන් එනවා. y අක්ෂය ඇල්ෆා ප්‍රමාණයක් ධන දිශාවට අරන් එනවා. ඔන්න දැන් මම අලුත් y අක්ෂය අඳිනවා. ඇත්තම y අක්ෂය අඳිනවා. හරි. මෙන්න මගේ y. මම කොච්චරක්ද අරන් ආවේ? ඇල්ෆා ප්‍රමාණයක් අරන් ආවා මෙන්න මෙතන ඉඳන් මෙතන. මම මේක ඇල්ෆා ප්‍රමාණයක් අරන් ආවා මේ පැත්තට. මේ ગેප් එක ඇල්ෆා. ළමයි y අක්ෂය ඇල්ෆා ප්‍රමාණයක් එහා පැත්තට අරන් ගියා කියන්නේ මම රෙෆරන්ස් එක ධන පැත්තට අරන් ගියා. හරි. රෙෆරන්ස් එක ධන පැත්තට අරන් ගියාම දැන් බිඳුව මෙතන ඉස්සලා තිබ්බේ. එතකොට මේ දුර 5 බෙදීම 2යිනේ. මේක 5 මේක 3යි 5 අරක 2යි 5. දැන් බිඳුව තියෙන්නේ කොතනද? මෙන්න මෙතන. සැබෑ බිඳුව මම ධන පැත්තට අරන් ගින් තියන්නේ. එතකොට මේ පැත්තේ ධන පැත්තේ දුරවල් හැම එකකින්ම ඇල්ෆා ගානේ මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. ඉස්සලා මේ ગેප් එකේ 90. දැන් ළමයි එතන 90ක් නැහැනේ මේ ગેප් එක 90ක් නැහැනේ. කීයද? 90ෙන් කොච්චරද අඩු වෙන්න ඕනේ? ඇල්ෆා ප්‍රමාණයක් අඩු වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ සෑම ලක්ෂයකම අගයන් ඇල්ෆා ප්‍රමාණයකින් අඩු වෙන්න ඕනේ. එතකොට මෙතන 5 බෙදීම 2 ඍණ ඇල්ෆා. මෙතන ළමයි 5 ඍණ ඇල්ෆා. මෙතන 3යි 5 බෙදීම 2 ඍණ ඇල්ෆා. මෙතන 2යි 5 ඍණ ඇල්ෆා. අර පැත්තෙත් එහෙමමයි. එතකොට මෙතන බිඳුව ඍණ ඇල්ෆා. මේක එතකොට ඍණ ඇල්ෆා වුණා. හරි. හරිනේ මේ බලන්න අර x වෙනුවට ඍණ ඇල්ෆා දාපුවම sin බිඳුව සෙට් වෙන්නේ. මෙතනත් ළමයි ඍණ 5 බෙදීම 2 ඍණ ඇල්ෆා. ඒ පැත්තේ ඇත්තටම දුර වැඩි වෙනවා. ඍණනේ. ඒතකොට ગેප් එක වැඩි මේ බලන්න. ඉස්සෙල්ලා මෙතන ગેප් එක 5 බෙදීම 2යි. දැන් මේ ગેප් එක
5 බෙදීම දෙකට ඇල්ෆා එකතු වෙලා තියෙන හැබැයි ඍණයි. හරි. මෙතන අගය ඍණ 5 ඍණ ඇල්ෆා. මෙතන අගය ඍණ 3යි 5 බෙදීම දෙක ඍණ ඇල්ෆා. මෙතන අගය ඍණ 2යි 5 ඍණ ඇල්ෆා. පැහැදිලිද? y අක්ෂයේ ධන පැත්තට ඇල්ෆා ප්‍රමාණයක් අරන් ගියාම x අක්ෂයේ සෑම අගයකින්ම ඇල්ෆා ගානේ අඩු වෙන්න ඕනේ. අන්න ඒ අගයන් ටික හරියට මෙතන ලියලා තිබ්බනම් වැඩේ ගොඩ. දැන් ඔයාලා එකපාර ලියන්න එපා. පැන්සලෙන් මේ ටික ලියලා හරි එක මෙතන ලියලා දැනට පෙන්නන්න. ඊළඟ එකේ ඉඳන් හරි එක විතරක් මෙතන ලියන්න. ඒතකොට අර පැන්සලෙන් ලියන එක මකලා හරි එක අතන ලියන්න ඕනේ. පැහැදිලිද? right. එයා ගන්න මෙන්න මෙහෙම y සමානයි sin x ධන ඇල්ෆා. මෙයා හරි. y සමානයි sin x ධන ඇල්ෆා. හි ප්‍රස්ථාරය යනු y සමානයි sin x ධන ඇල්ෆා හි ප්‍රස්ථාරය වන්නේ නැත්නම් යනු y සමානයි sin x ධන ඇල්ෆා හි ප්‍රස්ථාරය වන්නේ y සමානයි sin x හි ප්‍රස්ථාරය y සමානයි sin x හි ප්‍රස්ථාරයේ y සමානයි sin x හි ප්‍රස්ථාරය ඇල්ෆා ප්‍රමාණයකින් වම් පසට ඇල්ෆා ප්‍රමාණයකින් වම් පසට තල්ලු කළ විට ලැබෙන ප්‍රස්ථාරයයි. ඇල්ෆා ප්‍රමාණයකින් වම් පසට තල්ලු කළ විට ලැබෙන ප්‍රස්ථාරයයි. පහලින් රතු පෑනෙන් ලියා ගන්න. ප්‍රස්ථාරය වම් පසට ඇල්ෆා ප්‍රමාණයක් තල්ලු කරනවා වෙනුවට ඒක කොහොමද ලියන්නේ? ප්‍රස්ථාරය ඇල්ෆා ප්‍රමාණයක් වම් පසට තල්ලු කිරීම වෙනුවට ප්‍රස්ථාරය ඇල්ෆා ප්‍රමාණයක් වම් පසට තල්ලු කිරීම වෙනුවට y අක්ෂය ඇල්ෆා ප්‍රමාණයක් දකුණු පසට තල්ලු කළ හැක. ප්‍රස්ථාර අරන් යනද y අක්ෂය දකුණු පැත්තට අරන් යනවා. හරි. right. මෙන්න ළමයි y සමානයි sin x ගේ ප්‍රස්ථාරය මෙන්න y සමානයි sin x ධන ඇල්ෆා ගේ ප්‍රස්ථාරය අර කියපු විදිහටම අඳින්න හරි බොරු y අක්ෂයක් දාලා normal ප්‍රස්ථාරයෙන් දා හරි y අක්ෂයට ඇඳගත්තා ඊට පස්සේ y අක්ෂය ධන පැත්තට අරන් ගිහින්දා හැම x අගයකින්ම ඇල්ෆා ගානේ අඩු කරන්න ඕනේ ඒකත් ඔතනම ලියලා මේකම නැත්නම් ඔයාලට මේක පෙතර පස්සේ ලිව්වම අවුල් වෙයි පල්ලෙන් ලියන්න y අක්ෂය ඇල්ෆා ප්‍රමාණයක් ධනපසට තල්ලු කළ විට y අක්ෂය ඇල්ෆා ප්‍රමාණයක් ධන දිශාවට තල්ලු කළ විට y අක්ෂය ඇල්ෆා ප්‍රමාණයක් ධන දිශාවට තල්ලු කළ විට x අක්ෂයේ සියලුම අගයන්ගෙන් ඇල්ෆා ප්‍රමාණයක් අඩු වේ.
x අක්ෂයේ සියලුම අගයන්ගෙන් ඇල්ෆා ප්‍රමාණයක් අඩු වේ. හරිද ළමයි? right. මේ බලන්නකෝ. දැන් ওই y අක්ෂයේ shift කරනවා කියන කතාව නිකන් අවුල් වගේ නම් ඔයාට හරි අර විදිහෙන් අඳින්න මම මේ තවත් ක්‍රමයක් පෙන්වන්නේ. දැන් මම ඇඳලා පෙන්නනවා y අක්ෂයේ shift කරාම අඳින විදිය. ඒකට ළමයි සාමාන්‍ය ප්‍රස්ථාරය ඇඳගන්න මේ normal ප්‍රස්ථාරය ඇඳා. y සමානයි sin x ඇඳා. ඊට පස්සේ කෝණයට යම් අගයක් එකතු කරොත් ළමයි ප්‍රස්ථාරය අදින්නේ වම් අත පැත්තට. හරිද? y අක්ෂය අරන් යනවා නම් අරන් යන්නේ දකුණු අත පැත්තට තමයි. හරි? කෝණයට යම් අගයක් එකතු වුණොත් ප්‍රස්ථාරයේ වම් අත පැත්තට කියන්නේ ඍණ පැත්තට අරන් යන්න ඕනේ. ඒ කියන්නේ කෝණයක් එකතු වුණාම ඒක බැලන්ස් කරන්න ඍණනේ දාන්න ඕනේ. ඒකින්ද ඍණ පැත්තට අරන් යන්න ඕනේ. ඍණ පැත්තට කොච්චර ප්‍රමාණයක්ද අරන් යන්න ඕනේ? හොඳට බලන්න. ඇල්ෆා ප්‍රමාණයක්. එහෙනම් මේ ප්‍රස්ථාරය දැන් ඇල්ෆා ප්‍රමාණයක් මේ පැත්තට දාලා අදින්න.
වෙන්න ප්‍රස්ථාරය. හරිද? එතකොට මේ හැම අගයක්ම කීයද ළමයි? 2යි 5 ඍණ ඇල්ෆා. හැම අගයක්ම ඇල්ෆා ප්‍රමාණයක් අඩුයි. එතකොට මෙතන 5 ඍණ ඇල්ෆා. මෙතන ඍණ ඇල්ෆා. මෙතන ඍණ 5 ඍණ ඇල්ෆා. මෙතන ඍණ 2යි 5 ඍණ ඇල්ෆා. හරි. මේකට වැඩි අරක ලේසි නම් මේකෙන් හදන්න. ඒකට වැඩි මේක ලේසි නම් මේකෙන් හදන්න. දෙකම එකයි. කොහොම කරත් එකම එන්නේ. මේක ඊට පස්සේ මෙන්න මේ අර පැන්සලෙන් ලියපු ටික මකලා දාන්න ඕනේ. හරි. මේකේ මොකද කරන්න ඕනේ? මේකේ මේ අර කළු පෑනෙන් දැන් මම ඇඳලා තියෙන කළු පාටින් තියෙන. ඒක මකලා දාන්න ඕනේ. එතකොට ඉතින් ඔයාලා පැන්සලෙන් ඇඳලා ඒක කඩේරි කරලා ඊට පස්සේ හරියක ඇඳලා ඕන නැතික අනවශ්‍යක මකලා දාන්න ඕනේ. පැහැදිලිද? හරි. මේක ලේසි. හරි. මේක ලේසි. මේක ලොජිකල්. මේක ලේසි. මේක ලොජිකල්. මේකට යන්න ඉතින් මේක ප්‍රශ්නයක් නෑ. ආඩ පහසු එකට යන්නේ. මම මේ ක්‍රම දෙකක් තියෙන ඒ දෙක පෙන්නුවේ. හරි. එන්නකො ළමයි. එහෙනම් මට ඇඳලා දෙන්නකො හැමෝම මෙන්න මේක හොඳ ළමයි වගේ. y සමානයි sin x ධන 5 බෙදීම 6 ඇඳලා දෙන්නකො. කැමති විදිහකට අඳින්න. නිදහස් සාර. ඔයාලට කැමති විදිහකට අඳින්න. කෝණයක් එකතු කරොත් ප්‍රස්ථාරයේ වම් අත පැත්තට අඩු කරන්න. එහෙනම් ළමයි ඔකෙම අනිත් පැත්තත් මතක තියෙන්න ඕනේ. කෝණය අඩු කරොත් දකුණු පැත්තට තල්ලු කරනවා ප්‍රස්ථාරය. හරි. ඔන්න මම දැන් අඳිනවා අර සාමාන්‍ය නෝමල් එකට. y සමානයි sin x එක අඳිනවා. මම මේක ලා පාටකින් අඳින්න. හරි. ලා පාට එකක්වත් නැහැ. මං ගාව තියෙන දම් පාට. පෑනක් මම ඒකෙන් අඳින්න. මං අඳින්නේ මොකද්ද? y සමානයි sin x අඳින්නේ. එතකොට විස්තරය කීයද? 1යි ආවර්තය 2යි 5 බෙදීම 1. හරි. මොනම සාමාන්‍ය විදිහට අඳින ප්‍රස්ථාරය. මම පුඩු 2යි අඳින්නේ. මේ පැත්තෙත් ළමයි ඕම ගිහිල්ලා. හරි. එතන මෙතන 2යි 5 ඍණ. මෙතන 2යි 5 ධන. මෙතන 5 මේක බිඳුවයි මේක ඍණ 5. එතකොට මෙතනගේ 5 බෙදීම 2යි. ඒක මම මාක් කරන්න නැතු වෙනවා. දැන් මොකද්ද කරලා තියෙන කෝණයට? 5 බෙදීම 6ක් එකතු කරලා 5 බෙදීම 6 කියන්නේ අංශක 30ක් එකතු කරලා. එහෙනම් ප්‍රස්ථාරයේ අංශක 30ක් වම් අත පැත්තට අඳින්න. එහෙනම් 30ක් වම් පැත්තට ඇද්දාම මේ වගේ තැන. 30ක් මෙහෙට ඇද්දා. ඕ මෙන්න ප්‍රස්ථාර. මෙහෙම පුඩු 2යි යන්නේ. තව ඔන්න අඳින්නම් මෙහෙම යන. හරි. මෙයාත් මෙහෙම. ඒතර කොච්චරද ළමයි shift වෙලා තියෙන්නේ? alpha ප්‍රමාණයක්. ඒතර මෙතනගේ කීයද? 2යි 5 ඍණ alpha. ඔන්න දැන් ඍණ 2යි 5 ඍණ alpha. මෙතන මේව මකන්න ඕන. ඍණ 5 ඍණ alpha.
මෙතන ඍණ ඇල්ෆා. මෙතන 5 ඍණ ඇල්ෆා. මෙතන 2.5 ඍණ ඇල්ෆා. හරිද? දැන් ඊට පස්සේ අර මුල් එක්කන මකලා දාන්නත් ඕනේ. මෙයා මකලා දාන්න. අන ප්‍රස්ථාරේ. හරි එතකොට මෙතන දැන් 5 බෙදීම 2 නෙමෙයි. මොකද්ද? 5 බෙදීම 2 ඍණ ඇල්ෆා. මෙතන 3යි 5 බෙදීම 2 නෙමෙයි. 3යි 5 බෙදීම 2 ඍණ ඇල්ෆා. මෙතනත් 5 බෙදීම 2 නෙමෙයි ඍණ 5 බෙදීම 2 ඍණ ඇල්ෆා. හරිද? එකපාර අඳින්න බෑ කොහොමත් දෙපාරකට තමයි අඳින්නේ. එතකොට ආර ප්‍රස්ථාරය ඇඳලා ඍණ පැත්තට ඇල්ෆා ප්‍රමාණයක් ඇල්ෆා නෙමෙයි. ඔව් ඇල්ෆා නෙමෙයිනේ ළමයි අංශක 30ක් නේ. ඔව් ඔව් මම ඇල්ෆා කියලා ලිව්වේ. අංශක 30ක්. එතකොට මේ හැම එකක්ම 30යි ඈ. මෙතන 5 බෙදීම 6යි. මෙතන 5 බෙදීම 6යි ඍණ. එතකොට මෙතනත් 5 බෙදීම 2ගෙන් 5 බෙදීම 6ක් අඩු කරාම 5 බෙදීම 3යි. මෙතන ළමයි 5 ගෙන් 5 බෙදීම 6ක් අඩු කරාම 5යි 5 බෙදීම 6යි. මෙතනත් 3යි 5 බෙදීම 2ගෙන් 5 බෙදීම 6ක් අඩු කරාම 270 30ක් අඩු කරාම 240යි. 240යි කියන්නේ 60 ඒවා 4ක්. එතන 4යි 5 බෙදීම 3යි. මෙතන ළමයි 7යි 5 බෙදීම 6යි. මෙතනින් 120යි. ඍණ 2යි 5 බෙදීම 3යි. මෙතනින් ඍණ 7යි 5 බෙදීම 6යි. හරි. මෙතනින් ඍණ 13යි 5 බෙදීම 6යි. හරි. හරියට අගයන් ටික ලියන්න ඕනේ සුළු කරලා. හරි. එතකොට අර සාමාන්‍ය ගැන්දා ඊට පස්සේ 5 බෙදීම 6ක් shift කරලා ඇන්දා ඊට පස්සේ අගයන් ටික හරියට adjust කරලා ලියන්න. රෝග ළමයි දඩාං ගාලා එකපාර අඳින්න බෑ. steps දෙකකට අඳින්නේ. හරියට අඳින්න. හරි ඉවසීමෙන් අඳින්න. ඔය වගේ එකක් තමයි විභාගයට අඳින්න කියලා අහන්නේ. ඇහැවොත් හරි නේද?
සාමාන්‍ය ප්‍රස්ථාරය ඇඳලා අදාළ පැත්තට shift කරා හරි අගයන් ටික මෙතන මාක් කරා. හරි. right. මේක ඇඳලා දෙන්නකෝ මට. cosගෙත් මෙහෙමමයි. මේ විදිහමයි ළමයි cosගේ මොකද්ද වෙනස? පටන් ගන්න තැන විතරයි වෙනස. හරි. sin ට වඩා cosගේ වෙනස පටන් ගන්න තැන විතරයි. right. මේක ඇඳලා දෙන්න y සමානයි sin x ඍණ 5 බෙදීම 4. ඔන්න දැන් කෝණය අඩු කරලා තියෙන්නේ. කෝණය අඩු කරා නම් ප්‍රස්ථාරය ධන පැත්තට තල්ලු කරන්න ඕනේ. කෝණය එකතු කරොත් ප්‍රස්ථාරය වම් පැත්තට අදිනවා වගේම අඩු කරොත් ධන පැත්තට තල්ලු කරන්න ඕනේ. ඇඳලා දෙන්න මට. මේක අඳින්න පුළුවන් කියන්නේ ඔයාලට ප්‍රස්ථාර පුළුවන්. හරි. ප්‍රස්ථාර ඔක්කොම පුළුවන්. ඕන දෙයක් පුළුවන්. වැඩේ ගොඩ එතකොට.
හරිද කට්ටිය? මෙන්න y අක්ෂය, මෙන්න x අක්ෂය. විස්තාරය 1යි, ආවර්තය 2π. ඒක ඉතින් සාමාන්‍ය විදිහට තමයි. ඒතකොට සාමාන්‍ය ප්‍රස්ථාර අඳිනවා. ඒතකොට මේ මම පළවෙනි වඳින්නේ y සමානයි sin x ව. shift කරපු එකට මේ අර කෝණේ අඩු කරපු එක නෙමෙයි පළවෙනි වඳින්නේ. y සමානයි sin x තමයි පළවෙනි වඳින්නේ. ඊට පස්සේ තමයි ළමයි අර එකපාර ඇඳ ගන්න. හරි. ඒතර ඔන්න මම පුඩු දෙකයි අඳින්නේ මෙයාගෙත්. හරි. දැන් කෝණේ අඩු කරලා තියෙන 45ක්. ඒකින්ද කෝණේ අඩු කරපු හින්දා ප්‍රස්ථාරයේ ධන පැත්තට අරන් යන්න ඕනේ. මේක 2.5, මේක 5. මේක ඍණ 5, මේක ඍණ 2.5. ඔන්න ළමයි normal ප්‍රස්ථාරය. ඊට පස්සේ දැන් කෝණය මොකද කරන්නේ? අරන් යනවා 5/4ක් ධන පැත්තට ප්‍රස්ථාරය. දැන් මේ වගේ දැන් මේක හරි 45නේ. sorry 90නේ. මෙතෙන්ට අරන් ගියා. මේ අඳිද්දි ආතල් නේ අර දෙකක් එක ළඟින් යනවා හින්දා පොඩි කික් එකක් තියෙනවා. හරි අඳිද්දි මේක අවමේ මෙතෙන් දෙන්න බෑ. බිඳුවේදී 45 නේ මෙහෙම යන්නේ. ඇඳපු විදිය අවුලක්. ඕම ගිහිල්ලා ඕම ඔය කළු පාට එක තමයි සිරා ප්‍රස්ථාරය. එතකොට ලස්සනයි ඒක. එතකොට ළමයි ධන පැත්තට අරන් ගියේ. එතකොට මේ වැඩි වෙලා තියෙන. එතකොට මෙතන 2.5 ධන 5/4 කීයද? 9යි 5/4යි කියලා ලියා ගන්න ඕනේ එකපාරම. ඔයාලට පැන්සලෙන් ලියලා හරි ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මෙතන 5යි 5/4. මෙතන 5/4. මේ පැත්තෙමුත් මේකට 5/4ක් එකතු වුණාම ඍණ 3යි 5/4. මේකට 5/4ක් එකතු කරාම ඍණ 8යි ඍණ 7යි 5/4. ඔන්න ප්‍රස්ථාරය එනවා. එතකොට අර දම් පාටින් ඇඳපු එක මකලා මේ භාගාගයනුත් හදා ගන්න ඕනේ. භාගාගයන් එන්නේ එතකොට 90 ධන 5/4. අර ඒ වගේ අර හැමෝටම 5/4ක් එකතු වුණා. හරි. ඕකේ අර y අක්ෂය අරන් යන මොඩල් එකට ඇඳුත් ළමයි මේ y අක්ෂය මේකේ ඍණ පැත්තට අරන් යනවා. 5/4ක් ඍණ පැත්තට අරන් යනවා. එතකොට x අක්ෂයේ හැමෝටම 5/4 ගානේ එක් අහු වෙනවා. හරිද? ශරිද? හරි. හයි. ඔයාලට ළමයි මේ මෙන්න මේ ප්‍රැක්ටිස් සෙෂන්ස් ටික දාලා තියෙන්නේ මේ ලකුණු හදා ගන්න ඕනේ. දැන් මේ විකල්පේ ෆුල් පේපර්ස් වල ලකුණු මම දැන් දැක්කහම දැන් මම මුලින් ඉඳන්ම ෆුල් පේපර්ස් දෙනවා ළමයි. ඒක රිවිෂන් ළමයි අනිවාර්යෙන් මුලින් ඉඳන්ම ෆුල් පේපර් එක ලියන්න. හරි. මොකද දැන් ෆුල් පේපර් එක ලිව්වහම තමයි ඔයා දන්නේ විභාගයේ ස්ට්‍රක්චර් එක හරි පැටර්න් එක හරි දැනගන්න. එතකොට එහෙම නැතුව මට පුළුවන් අර උගන්වන පාඩමෙන් දෙන්න. හරි. උගන්වන පාඩමෙන් ප්‍රශ්න ටිකක් දෙනවා. ඒකට ලකුණු වෙනකොට හොඳයි. හරිද? හරි. ඊට වැඩිය මේක හොඳයි. ෆුල් පේපර් එකට try කරන්න. හරි. දැන් එතකොට ඔයාට දැන් තේරෙනවා ලකුණු එන්නේ නැත්තේ කොයි තැන්වලද කියලා මට තේරෙනවා. දැන් ළමයින්ගේ ලකුණු එන්නේ නැත්තේ කොයි තැන්වලද කියන එක මම හොඳටම දැකලා තියෙනවා. දැන් රිවිෂන් ළමයින්ගේ අවකලන භාවිත ප්‍රස්ථාර ගානට සම්පූර්ණ ලකුණු ඇවිල්ලා ඇයි කෙටි ප්‍රශ්නයට ලකුණු වෙන්නේ නැත්තේ? ප්‍රැක්ටිස් නැති හින්දා ළමයි ඔය. ප්‍රැක්ටිස් නැහැ. වඩ කෙටි ප්‍රශ්න හදලා හුරුවක් නැහැ. හරි. ඒකින්ද තමයි කෙටි ප්‍රශ්න දෙන්නේ. ඊට පස්සේ මම ඔය හැම ප්‍රශ්නයක්ම ඩිස්කස් කරනවා ළමයි. A to Z ඩිස්කස් කරනවා. දැන් මේ සතිය අපි පොඩ්ඩේ
මේ සතියේ විකල්පය 3 පේපර් එකේ කෙටි ප්‍රශ්න ඩිස්කෂන් එක අපි ඉරිදා කරන ලයිව් එකක්. හරිද? ඉරිදා රෑ ලයිව් එකක් කරනවා. තුන්වෙනි කොටස ඩිස්කස් කරලා කියනවා. තුන්වෙනි එකේ රචනා කොටස සම්පූර්ණයෙන්ම ඩිස්කස් කරලා ඉවරයි මේ වෙනකොට. කෙටි කොටස ඉරිදා රෑ ඩිස්කස් කරනවා. එතකොට ඔයාලට තියෙන ප්‍රශ්න මම කියලා දෙනවා මෙන්න මේ ප්‍රැක්ටිස් සෙෂන්ස් වලදී ඔයාලා දෙන පොඩි ප්‍රශ්න මගෙන් අහන්න. මම කියලා දෙනවා. මම ඉන්නේ ඔයාලට උදව්වට. හරි? ඉතින් මේ මම උපරිම කැප වෙලා මේ කරන්නේ ළමයි. මම ඇත්තටම මට එක දවසක්වත් මේ අවුරුද්දේ නිවාඩු නැහැ. එහෙම තියෙද්දිත් මේ රෑ මම දාගෙන මේක කරන්නේ ඔයාලව ගොඩ දාන්න ඕනේ හින්දා. ඒකින්ද ඔයාලට තියෙන අඩුපාඩු ටික කියන්න. මෙන්න මේවා මට තේරෙන්නේ නැහැ. මේවා තේරෙන්නේ. මම උදව් කරන්නම්. ඒකට තමයි මේ කරන්නේ. එතකොට දැන් හෙටත් උදේ අපි කරනවා ළමයි. හෙට පාඩමක් ප්‍රවේග කාල ප්‍රස්තාර සහ තව පාඩමක් අපි කරගමු. මේ අර ලකුණු ගන්න තමයි මේ ඔයාලට උදව් කරන්නේ. හරි. හැමෝටම මේ උදව් කරන. දැන් සමහර ළමයින්ගේ ඇප්ලයිඩ් අවුල්, සමහරගේ පියෝ අවුල්. හරි. සමහරගේ එහෙම බැලන්ස්. හරි. බැලන්ස් කියන දෙකම අවුල්. ඒ වගේ තියෙනවා. ඒ ඔක්කොම ගොඩ දාන්න තමයි මේ කරන්නේ. ඒතකොට මට දැන් අද රෑ සහ ඉරිදා රෑ සහ අඟහරුවාදා රෑ කියන රෑවල් 3 විතරයි ළමයි මම එක් නගරයක ඉඳන් එක් නගරයක නෙමෙයි එක් පළාතක ඉඳන් වෙනත් පළාතකට ගමන් නොකරන්නේ. හරිද? ඒ දවස් 3ෙත් මම මේ ඔන්ලයින් ඒවා දාගෙන කරන්නේ ඔයාලට මේකෙන් වැඩක් ගන්න පුළුවන් හින්දා. ඒකින්ද හැමෝම මේකට සම්බන්ධ වෙලා තමන්ගේ තියෙන අඩුපාඩු ටික හදාගන්න. දැන් ත්‍රිකෝණමිති ප්‍රස්තාර මෙතනින් ඉවරයි. දැන් ඔයාලට මේවා අඳින්න පුළුවන් කියන්නේ ඕන එකක් අඳින්න පුළුවන් ළමයි. ඊට පස්සේ අපි තව ප්‍රැක්ටිස් කරමු ඉස්සරහට. හරි? එක දවසෙන් මේක හරියන්නේ නැහැ. තව ටික දවසකින් මම දෙන්නම් ප්‍රස්තාර ගාන. එතකොට බලමු කොහොමද මතකේ කියලා. අපි ඒවා හදාගෙන යමු. අපි ෆයිනල් ලැබ්ස් ලියනවා, ෆයිනල් ලැබ් ජූනියර්ස් ලියනවා. ඒ ඔක්කොම අපි හදාගෙන යම් ක්‍රමානුකූලව. එතකොට ලබන සතියේ ඉඳන් අපි ෆයිනල් ලැබ්ස් ජූනියර් එකත් මේ සිකුරාදා දවසට සාකච්ඡා කරන ප්‍රශ්න කීපේ සාකච්ඡා. අද මේ පටන් ගන්න දවසින් ත්‍රිකෝණමිති ප්‍රස්තාර වලින් කතා කරේ. මොකද අපිට ලබන මාසේ ෆයිනල් ලැබ්ස් වලින් ත්‍රිකෝණමිති ප්‍රස්තාරේම මම දාලා තියෙනවා. එතකොට ඒවා අඳිද්දී තව වැඩේ කම්ප්ලීට් කරගන්න පුළුවන්. හරි? ඒතර මම ඔයාලට කිව්ව විදිහට අනිත් සතියේ දවස් හැම එකේම මම එක් පළාතක ඉඳන් වෙනත් පළාතකට සංචරණය කරනවා. ඒතර ඒ දවස්වල මට ඔන්ලයින් කරන්න බැරි හින්දා තමයි මම ඔන්ලයින් නොකර ඉන්නේ දවස් ටික රෑවල් ටිකේ. මේ දවස් ටික දාලා මෙච්චර අපි මහන්සිලා කරන්නේ ඔයාලව ගොඩ දාන්න ඕනේ. ඒකින්ද ඔයාලගේ පැත්තෙන් ඔයාලට තියෙන අඩුපාඩු ටික ගොඩ දාගන්න මේ ඩිස්කෂන්ස් ටික බලලා වැරදි ටික හදාගන්න. පේපර් එකට ළමයි ලකුණු හරියට ස්කෝර් කරන්න. හරි. ලකුණු අරගෙන අඩුපාඩු හදාගෙන වැරදි තැන් හදාගෙන ආයේ ඒ වැරද්ද නොවන විදිහේ අඩුපාඩු හදාගෙන ඊළඟ පේපරේ හරියට ලියන්න. ඊළඟ පේපරේ හරියට ලියන්න. ඊළඟ පේපරේ එහෙම කරගෙන යන්න. ඒතකොට හෙට දවසේ මම හිතාගෙන ඉන්නවා ළමයි න්‍යාස කොටසයි ප්‍රවේග කාල ප්‍රස්තාර කොටසයි පොඩ්ඩක් කතා කරන්න. හරි. න්‍යාස සහ ප්‍රවේග කාල ප්‍රස්තාර. ඊට පස්සේ ළමයි ඊට පස්සේ සතිය අපි මේ ශ්‍රේණි සහ බෝ අංකණය වගේ පාඩමක් අල්ලගෙන කරමු. කියන්නේ ලකුණු ස්කෝර් කරගන්න. ඔයාලා සමහර ප්‍රශ්න ළමයි ඔයාලා අතහැරලා තියෙනවා. ඒවා හරි ලේසි ප්‍රශ්න. මට ඒවා දැක්කම දුක හිතෙනවා. ඇයි මේක ලියන්නේ නැත්තේ කියලා. අර මට එකක් නම් අතර දුක දෙනවා රචනා ප්‍රශ්නේ ලියලා අවකලන භාවිතයේ කෙටි ප්‍රශ්නේ ලියන්නේ නැහැ. ළමයි කෙටි ප්‍රශ්නෙට ඕන තියරි ඔක්කොම රචනා ප්‍රශ්නේ ඇතුලේ තියෙනවා. ඉතින් රචනා ප්‍රශ්නේ ලියන්න පුළුවන් නම් ඇයි කෙටි ප්‍රශ්නේ ලියන්න බැරි? ප්‍රැක්ටිස් නැති හින්දා. මට තියරි වල අඩුවක් නෙමෙයි ප්‍රැක්ටිස් නැහැ. අන්න ඒ ප්‍රැක්ටිස් එක හදන්න තමයි මේ ප්‍රැක්ටිස් සෙෂන්ස් ටික මම දාලා පිළිවෙලට කරගෙන යන්නේ. ඒතකොට ඔයාලා අනිවාර්යෙන් ප්‍රැක්ටිස් සෙෂන්ස් ටිකට සෙට් වෙලා තියෙන අඩුපාඩු හදාගෙන වැඩේ කරගෙන යන ළමයි ඔයාලා හොඳ රිසල්ට් එකක් ගන්න මුලින්දම්ම මේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් අනිවාර්යෙන් හැමෝම මේ ෆුල් පේපර් එක ලියන වැඩේ කරන්න ඩිස්කෂන්ස් ටිකක් ගන්න. දැන් උනත් පේපර් එකට ජොයින් වුණොත් ළමයි ඔයාලා කලින් පේපර්ස් ටිකක් හම්බ වෙනවා. කලින් ඩිස්කෂන්ස් ටිකක් A to Z හම්බ වෙනවා. හරි. A to Z හම්බ වෙනවා. ඔක්කොම ටික හම්බ වෙනවා. ඒතර දැනට පේපර්ස් දෙකයි ඩිස්කස් කරලා තියෙන්නේ. ඒ ඔක්කොම හම්බ වෙනවා. හරි. ඩිස්කෂන්ස් ඔක්කොම හම්බ වෙනවා. ප්‍රශ්නෙන් වෙන වෙනම ඩිස්කෂන්ස් දාලා තියෙනවා අපි. හරි. ඒ හැම එකක්ම බලලා ඔයා ලියන්න ප්‍රශ්න හැම එකක්ම බලලා අඩුපාඩු හදාගන්න. ක්‍රමානුකූලව ලකුණු හදාගෙන යන්න. දැන් මුලදී පේපරේට ලකුණු 15ක් වගේ දී ෆුල් පේපරේට. ඊට පස්සේ 20කට ගේන්න. ඊට පස්සේ 30ට ගේන්න, 40ට ගේන්න, 50ට ගේන්න, 60ට ගේන්න. එතනින් එහාට ගොඩ යනවා. හරි. ඒක කරන්න තමයි මේ උදව්ව දෙන්නේ. එතකොට පේපරේට එන ප්‍රශ්න වලින් ලේසිම ඒ කියන්නේ අඩුවෙන්ම මහන්සිලා වැඩිම ලකුණක් ස්කෝර් කරන්න පුළුවන් පාඩම් ටික තියෙනවා. ඒවා අපි මේ වෙනකොට ළමයි අපි පාඩම් කොච්චර කරලාද කියලා බලන්නකෝ. අපි බහුපද කතා කරා, වර්ගජ කතා කරා, දෛශික කතා කරා, ඒකතල බලය කතා කරා, ගැටුම් කතා කරා, ද්විපදශ්‍රිත කතා කරා, ද්විපද ප්‍රමේය කතා කරා. ඊට පස්සේ ළමයි සීමාව කතා කරා, අවකලනය සාකච්ඡා කරා. ඊට පස්සේ දැන් ත්‍රිකෝණමිතිය ඉවරයි. ඊට පස්සේ දැන් ප්‍රවේග කාල කතා කරනවා, න්‍යාස කතා කරනවා. ඔය වගේ ඉස්සරහට බර තොගයක් මේ වැඩ කරනවා ළමයි. රිසල්ට්ස් එන්න කලින් මේ ඔක්කොම කරන්නේ.
රිසල්ට්ස් එන්න කලින් මේ පාඩම් ටික ඔක්කොම කම්ප්ලීට් කරලා ඔයාලට මම මේ උදව්ව දෙන්නේ පේපර් එකේ ලකුණු වැඩියෙන් ස්කෝර් කරගන්න. අන්තිම කාලේ වෙනකන් ඉන්න එපා ළමයි ෆුල් පේපර්ස් ලියන්න. දැන් ඉඳන්ම ෆුල් පේපර්ස් ලියලා ඔයාලගේ අඩුපාඩු හදාගන්න. ඒතර විකල්පයයි ෆයිනල් ලැප් එක. ওই දෙක තමයි හાર્ට් එක වගේ තියෙන්නේ. හරිද? ෆයිනල් ලැප් එක ලිව්වා කියන්නේ ළමයි ආයේ ගන්න දෙයක් නැහැ සුපිරි ඉවරයි. හරිද? ඒ කියන්නේ බහුපද දැන් ඔයාලා දන්නවා දැන් මට එදා ගම්පහ රිවිෂන් එකේ කොල්ලෙක් ඇවිල්ලා කතා කරලා කිව්වා සම ඒකතල බලේ ෆයිනල් ලැප් එක ලිව්වට පස්සේ තමයි ගණන් හදාගන්න පුළුවන් වුණේ කියලා. ඒ කියන්නේ කලින් ඉගෙනගෙන තිබ්බට ඔයාලා තියරි ඇප්ලයි කරගන්න තේරෙන්නේ නැහැ. සමහර ප්‍රැක්ටිකල් සීන් එක ඔයාලට තේරෙන්නේ නැහැ. මොකද්ද මේකේ ප්‍රැක්ටිකල් එක කියන එක තේරෙන්නේ නැහැ. අන්න ඒ ඔක්කොම තේරෙන්නේ ළමයි ෆයිනල් ලැප් එකේ. ඔය ෆයිනල් ලැබ්ස් පේපර්ස් 101ක් අපි මේ අවුරුද්දේ සාකච්ඡා කරන්නේ. ඒකයි දැනට අපි ෆයිනල් ලැබ් පේපර්ස් 12ක් ජනවාරි මාසේ ඇතුළත විතරක් ෆයිනල් ලැබ් පේපර්ස් 12ක් අපි සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟ මාසේ 14යි ඊට පස්සේ 12යි 14යි 12යි ඔහොම ඔයාලා පේපර්ස් 101ක් ලියන ඒ අතරතුර විකල්පයක හදාගෙන ඒ අතරතුර මේ ටිකට සෙට් වෙලා අර පාඩම් ටික කොට දාගමු විකල්පයේ පේපරේ ලකුණු ස්කෝර් කරගන්න. හරි. එහෙනම් හෙට උදේ ළමයි මතකද ජොයින් වෙන්න අපි ලින්ක් එක දානවා ගෲප් එකට දානවා Zoom link එක ජොයින් වෙලා හෙට ප්‍රවේග කාල ප්‍රස්ථාර කොටස කම්ප්ලීට් කරගමු. සහ මේ ප්‍රක්ෂිප්ත කොටස සාකච්ඡා කරා නම් මට දැන් හොඳයි වගේ දෙනවා. න්‍යාස නැතුව ඊට අපිට ලබන සතියේ න්‍යාස සාකච්ඡා කරමු. හරි. න්‍යාසයි අසමානතයි වගේ දෙයක් ලබන සතියේ සාකච්ඡා කරමු. අන්න ඒ වගේ PO ඇප්ලයිඩ් වෙනම සති කිහිපයක් මේ සීමා සහිත සති කිහිපයක් තියෙන. ඒතර අඟහරුවාද සිකුරාදා ඉරිදා රාත්‍රී වලටත් ඔය වගේ මොනවා හරි පාඩම් කොටස් ටිකක් දාලා පේපර් ඩිස්කෂන්ස් දාලා එක මගුල් දාලා මගුල් කියන්න බෑ එක වැදගත් දේවල් දාලා මේ සපෝට් එක දෙන්නේ A level ගොඩ දාගන්න. මේ සපෝට් එක කරන් A level ගොඩ දාගන්න බැරිනොත් ඔයාලා ගොටුකොළ හරකෙක්. හරිද? මේ ඔක්කොම වැඩ ටික කරලා ගොඩ දාගන්න බෑගෙන වැඩේට සෙට් වෙන්න කැප වෙන්න වැඩ කරන්න. හරි. එහෙනම් හෙට උදේ හම්බෙමු ළමයි ප්‍රවේග කාල ප්‍රස්ථාර වලින් ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර වල මේ ටික විතරයි තියෙන්නේ. කොස්ගෙත් ඔය වැඩේම තමයි තියෙන ළමයි. shift කරොත් කෝණේ අඩු කරොත් ධන පැත්තට තල්ලු කරන්න අඩු කරොත් වම් පැත්තට අදින්න. පැහැදිලිනේ කතාව? right. එහෙනම් ටියුට් එකේ ගණන් තියෙනවා රිවිෂන් ළමයි. ත්‍රිකෝණමිතික ටියුට් එකේ ගණන් තියෙනවා ප්‍රස්ථාර අඳිනවා උත්සාහ කරන්න. හරි. අපි ඒතර පන්තියේදී තව ගණන් ටිකක් හදමු. ඉරිදා දවසේ අපි කෙටි ප්‍රශ්න සාකච්ඡා කරනවා. කෙටි ප්‍රශ්න 10ක් අපි සාකච්ඡා කරනවා. විකල්පයේ තුන්වෙනි පේපර් එකේ හැමෝම ඉරිදාට සෙට් වෙමු. අද අපි ඒක සාකච්ඡා කරන්නම් කියලා හිතාගෙන හිටියේ. මම අද උදේ රිවිෂන් එකේදී කිව්වා ඒක සාකච්ඡා කරන්න කියලා. හැබැයි කරේ නැත්නම් අපි තීරි පන්තින ළමයි තාම පේපරේ ලියලා නැහැ. තුන්වෙනි පේපර් එක ලියලා නැහැ තාම. යාලා ලියන්නේ ඉරිදා උදේට. හරිද? ඒක පිරිසක් ඉන්නවා ඉරිදා උදේට ලියන්නේ. නූර සහ මාතලේ ළමයි ටික. නූරයි මාතලේ ළමයි ටික ඉරිදා සහ සෙනසුරාදා ලියන්නේ. ඒකින්ද ඉරිදා රායට තමයි ඩිස්කෂන් එක යන්නේ. හරි. එහෙනම් හෙට උදේ හැමෙම ළමයි හෙට ප්‍රවේග කාල වලින් සහ ප්‍රක්ෂිප්ත වලින් ප්‍රස්ථාරේ මාපාංක තිබ්බොත් මේක දහන්නේ. ප්‍රස්ථාරේ මේ ළමෙක් ප්‍රශ්නයක් අහලා නම් ප්‍රස්ථාරේ මාපාංක තිබ්බොත් මොකද කරන්න කියලා. මේක තිබ්බොත් එහෙම ළමයි. මේ පොඩි කේස්. මේ තියෙන්නේ sin x ගේ මාපාංකේනේ. මාපාංකයකින් මොකද වෙන්නේ? මම මේ ඇඳින්නේ sin x අර උපරිමවම ඉරි දෙක ගැහැවේ නෑ. මාපාංකයක් තිබ්බොත් මොකද කරන්නේ ළමයි? ඍණේව ධනගන්න. මාපාංකික කරන්නේ ධනාගය ගන්න එක නේ, නිරපේක්ෂ අගය ගන්න එක, සයිස් එක ගන්න එක. එතකොට ළමයි y සමානයි මාපාංක sin x කියන්නේ මොකද වෙන්නේ? ඍණ නෑ, ඔක්කොම ධන. ඔන්න ඕක. ඒ කියන්නේ මේකේ ඍණේව ටික උඩට අරන් යන්න තියෙන්නේ. පැහැදිලිද? ඍණේව ටික උඩට අරන් යන්න. ඒතරද මේ ධනාගයේ උපරිම අගය තමයි තියෙන්නේ ධන එක. හරි. ඕනම ප්‍රස්ථාරයක මාපාංකය ගත්තොත් උඩට අරගන්න. හරි. ඍණේව ටික උඩට ගන්න එච්චරයි. සරල කතාව. හරිද ළමයි? හරිද ළමයා? ප්‍රශ්නේ අහපු කෙනාම කියන්න. තේරුණාද සීන් එක? ඕනම එකක් ඕනම හැඩයක මාපාංකය අරන් තිබ්බොත් ඍණ පැත්තේ තියෙනව ධන පැත්තට කරවලන්නේ. එච්චර. පිට්නේ. හරි. එහෙනම් ඉස්සලා කියපු ටිකත් එක්ක හෙට උදේ සෙට්ටමු. හෙට ප්‍රක්ෂිප්ත ප්‍රවේග කාලයි. තියෙන ප්‍රශ්න ඔක්කොම අරන් එන්න. ඔයාට ප්‍රවේග කාලවල තියෙන ප්‍රශ්න ඕන එකක් අහන්න. දැන් මේ වගේ ප්‍රශ්න ඕන එකක් අහන්න ළමයි. හරිද? ඒකටනේ අපි ඉන්නේ. හරි. ඔයාලා නිකන් පන්ති ගිහිල්ලා නිකන් බ්ලා 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 නිකන් බයිලා වහන් ඉඳලා නිකන් යන්න එපා. හරිද? මේ ප්‍රශ්න අහන්න ඉගෙන ගන්න. ඒකට තමයි ඉගෙන ගන්නවා කියන්නේ. හරිද? වෙන පන්ති වල මම දන්නේ නැහැ කියලා දෙනවද නැද්ද කියලා. හරිද? මම කියලා දෙනවා. A to Z මම කියලා දෙනවා. ඕන ප්‍රශ්නයක් මගෙන් අහන්න මම කියලා දෙනවා. එතකොට හෙට උදේ එනකොට ප්‍රක්ෂිප්තවලයි ප්‍රවේග කාලවලයි තියෙන ප්‍රශ්න ටික මතක් තියාගෙන ඉන්න. ඔයාට තියෙන ගැටලු ටික ඒ ටිකට විසඳුම් ටික මම දෙන්නම්. හරි? එහෙනම් හැමෝටම good night. හොඳට වැඩ කරන්න. හෙට උදේ හම්බෙමු.